අයිබෝන් ළමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ A+ online academy එකේ 8 ශ්‍රේණී ගණිතය පන්තියත් එක්ක. දැන් සූදානම් වෙන්නේ ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන 2025 වර්ෂයේ වයඹ පළාත් දෙවෙනි වාර පේපර් එක 8 ශ්‍රේණී සාකච්ඡා කරන්න. මේ වෙනකොට ඔයාලා මේ පේපර් එක print out එකක් අරගෙන පේපර් එක කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ඩිස්කෂන් එක බලාගෙන හරි වැරදි මාක් කරගන්න ඕනේ. ඒ නිසා දැනට පේපර් එක කරලා නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් අරගෙන පැය දෙකක වෙලාව තියලා පේපර් එක තනියම කරලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලාගෙන ඔයාලා කරපු හරි වැරදි දාගෙන වැරදි තියෙනවා නම් ඒක දාගෙන නිවැරදි කිරීම කරගෙන ලකුණු කීයද කියලා 100න් කීයද කියලා දාගන්න. ඒ විදිහට කරොත් තමයි හරියටම ප්‍රයෝජනක් ගන්න පුළුවන් වෙන්නේ මේ පිළිතුරු සාකච්ඡාවෙන්. රයිට්. එහෙනම් අපි පිළිතුරු සාකච්ඡාව පටන් ගමු. මම මුලින්ම යන්න මේ පේපර් එකේ දෙක පත්‍රයට. දෙක පත්‍රයේ ප්‍රශ්න අඩංගු වෙලා තියෙන්නේ මෙහෙමයි. පළවෙනි ලකුණු 16 අනිවාර්ය ප්‍රශ්නෙට සමමිතිය සහ කෝණ පාඩමින් ප්‍රශ්න අඩංගු කරලා තියෙන මේ පේපර් එකේ. ඊට පස්සේ තියෙනවා ලකුණු 11ක් දෙන අර තෝරගන්න ප්‍රශ්න ටික. එතකොට ඒකේ දෙවෙනි ප්‍රශ්නෙට අනුපාත පාඩමේ අනුපාතයකට අනුව අර ලාභය බෙදා ගන්න ගාණක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙට කුලක ගාණක්, හතරවෙනි එකට තියෙන්නේ භාග සම්බන්ධ ගාණක්, පස්වෙනි එකට වර්ගඵලය ගාණක් තියෙන්නේ. හයවෙනි එකට ප්‍රතිශත ගාණක් තියෙන්නේ, හත්වෙනි එකට සමීකරණ ගාණක් තියෙන්නේ. රයිට්. අපි ඒකේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් බලාගෙන යමු. ඉස්සෙල්ලාම තියෙන්නේ එක බ්‍රමක සමිතිය පාඩමට අදාළව කරන ලද ක්‍රියාකාරකම ඇසුරෙන් පිළිතුරු සපයන්න. එහිදී බ්‍රමක සමමිතිය පෙන්වීම සඳහා යොදාගත් හැඩතල දෙකක් ඇඳ දක්වන්නේ කියලා තියෙනවා. බ්‍රමක සමමිතිය පෙන්වන්න යොදාගත් හැඩතල දෙකක් කියපුවාම අපි මේ පාඩමේදී ඉගෙන ගත්ත සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, සමාන්තරාශ්‍රය, විශේෂයෙන් සමාන්තරාශ්‍රය, සමමිතිය අක්ෂර නැති වුණාට බ්‍රමක සමමිතියක් තිබ්බනේ. ඒක අන්නේ කැමති හැඩතල දෙකක් ඒක ඇඳලා තියෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි අර පාඩමේ ලියලා තියෙන ඕන තල රූපයක් ඒක අඳින්න පුළුවන්. එතකොට ප්‍රශ්න අංකේ ඒ විදිහට අනිත් එක මේ දෙක පත්‍රයට සම්පූර්ණයෙන්ම පිළිතුරු ලියලා තියෙන්න ඕනේ. වෙනම කොලයක නිවැරදි ප්‍රශ්න අංක දාලා පිළිවෙලට. ඊට පස්සේ එක පත්‍රයේ සම්පූර්ණයෙන්ම පේපර් එකේම කරලා තියෙන්න ඕනේ. එක පත්‍රයේ කොටම අන්තිමට එක පත්‍රයේ ප්‍රශ්න සාකච්ඡා කරමු. මේක ලකුණු දෙක බැගින් හම්බ වෙනවා. මේ දෙක පත්‍රයට එතකොට ලකුණු දෙක බැගින් එක පත්‍රයේ ලකුණු 40න් හම්බෙන්නේ. දෙක පත්‍රයට මේ කියලා තියෙන විදිහට දාගත්තා නම් හරි පළවෙනි ප්‍රශ්න ලකුණු 16 ඊට පස්සේ 11න් බැගින් දාලා ඊට පස්සේ දෙක පත්‍රයේ 60න් කීයද දාලා එක පත්‍රයේ ලකුණුත් එක්ක එකතු කරලා 100න් කීයද කියලා අන්තිමට දාගන්න. රයිට්. මේකේ වෙනම කොලයක ලියද්දි ලියන්න ඕනේ පිළිවෙලට මේ දෙක පත්‍රය කියලා ලියන නම ලියලා උඩින් දිනෙත් දාලා පේපර් එකෙත් නම ලියනවනේ ලියලා දෙක පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ A1 ඒ යටතේ තියෙන රෝම ඉලක්කම් 1 බ්‍රමක සමිතිය පෙන්වීමේ දාගත් හැඩතල දෙකක් නේ. එතකොට දැන් මම මෙතන අඳිනව ඇද වෙයි. ඔයාලට අඳින්න පුළුවන් එතනට ඍජු කෝණාශ්‍රයක්. හරිද? ඍජු කෝණාශ්‍රයක්. එතකොට ඒ වගේ ඍජු කෝණ තියෙනවා කියන්නේ මෙහෙම ඇඳලා මේ සම්මුඛ පාද සමානයි කියන්නේ මෙහෙම ඉරි ගහලා මාක් කරලා ඊට පස්සේ සමාන්තරාශ්‍රයක් අඳින්න පුළුවන්. මම මේ අඩිරුල තියලා නෙමෙයි නිසා අඳින්නේ. මේ ඇද වෙන්න පුළුවන්. ඔයාලා පිළිවෙලට අඳින්න ඕනේ. හරිද? ඔයාලා පිළිවෙලට ඇඳලා තියෙන්න ඕනේ. සමාන්තරාශ්‍රයක්. එතකොට සමචතුර දැන් මේකේ සම්මුඛ පාද දිගින් සමානයි, සමාන්තරයි. ඔය වගේ සමචතුරාශ්‍රයේ ත්‍රිකෝණය ඒ වගේ අපි යොදාගත්තේ පාඩමේදී කතා කරපු තල රූප කැමති දෙයක් ඇඳලා තියෙනවා. ප්‍රමුඛ සමිතිය සෙවීමට රූපයේ වටයක් කැරකෙවීමේදී මේ මුල් පිහිටුමට සම්පාත වන වාර ගණන හඳුන්වන නම මුල් පිහිටුමට සම්පාත වන වාර ගණනට අපි කිව්වේ ප්‍රමුඛ සමමිති ගණය කියලා. ඒක ලියන්න ඕනේ. ප්‍රමුඛ සමමිති ගණය. බ්‍රහ්මක සම්මිති ගණය කියලා. බ්‍රහ්මක සම්මිති ගණය කියලා එකට ලියලා තියෙන්න ඕනේ. ලකුණු දෙකක් හම්බ වෙනවා. සමපාද ත්‍රිකෝණයට ඇති සමමිති අක්ෂ ගණන ලියන්න. එහි බ්‍රහ්මක සම්මිති ගණය ලියන්න. සමපාද ත්‍රිකෝණයක් නම් ඔයාලා හොඳටම දන්නවා සම්මිති අක්ෂ තුනක් තියෙනවා. සමපාද ත්‍රිකෝණයක් නම් පාද තුනම දිගින් සමානයි. මේ පාද තුනම එකිනෙකට සමානයි. එහෙනම් සමමිති අක්ෂ තියෙන්න ඕනේ තුනක්. සම්මිති අක්ෂ මෙන්න මෙහෙම මේ පැත්තට කොහොම සම්මිති අක්ෂයක් යනවා. මෙහෙම සම්මිති අක්ෂයක් තියෙනවා. හරි කෙලින් මෙහෙම සම්මිති අක්ෂයක් තියෙනවා. එතකොට සම්මිති අක්ෂ තියෙන තල රූප වල බ්‍රහ්මක සම්මිති ගණය සම්මිති අක්ෂ ගානට සමානයි. එතකොට මේක අහන්නේ බ්‍රහ්මක සම්මිති ගණය ලියන්නේ කියලා. එතකොට ඔයාලා ඒකට ලියන්න ඕනේ. මේකේ බ්‍රහ්මක සම්මිති ගණය බ්‍රහ්මක සම්මිති ගණය සමානයි 3යි. 3යි කියලා ලියලා තියෙන්න. 3ක් දාලා තිබ්බනම් හරි. එතකොට දැන් මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී අනිත් එක මේ කෙටියෙන් එකපාරට ලියන්න එපා. දැන් මේක නිකම්ම රෝම ඉලක්කම් 3 දාලා 3 දාන්න එපා. ඒක මොකද්ද ලියන්නේ? දැන් මේක ලියන්නේ බ්‍රහ්මක සම්මිති ගණය. බ්‍රහ්මක සම්මිති ගණය සමානයි 3යි. දැන් මේක අඳින්න කියලා නෑ. අඳින්න ඕනේ මම ඔයාලට පෙන්නන්න නැන්දේ. බ්‍රහ්මක සම්මිති ගණය සමානයි 3යි කියලා තිබ්බනම් හරි.
හරිද? නිකම්ම ලියන්න එපා රෝම ඉලක්කම දෙම උත්තර දෙන්න. සමහර ළමයි එහෙමයි. සමීකරණ වලටත් උත්තර දානවා. නිකම්ම රෝම ඉලක්කම දෙම උත්තර දෙමු. හදපු විදිහක්වත් නැහැ. ඒවට ලකුණු දෙන්නේ නැහැ එක්සෑම් වල. හරියටම ලස්සන මේ රූලක් කරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. ලොකු ප්‍රශ්නයක් ඉවරලා ඊළඟ ලොකු ප්‍රශ්නෙට යද්දී මේ පොඩ්ඩක් වැඩි පරතරයක් තියන්න. පුළුවන් නම් අලුත් පිටුවකින්ම පටන් ගන්න. හරිද? මේ ලියන්නේ මොනවද කියලා වචනෙන් සඳහන් කරන්න නිකන් එකපාරට ගහින් ගෙඩිනා වගේ උත්තර ලියන්න එපා. right ඊට පස්සේ දෙවෙනි එකේ දී ඇති රූපය අනුව පහත ඒවාෙහි අගය සොයන්න කියලා තියෙනවා ABCD කෝණවල. අපි පටන් ගමු මේකේ A කින් ඉඳන්. ඒකේ අගය ලියන්න හරි ලේසියි. මොකද මෙතන සරල රේඛාවක් තියෙනවා. සරල රේඛාවක් මත සම්පූර්ණ කෝණය අංශක 180ක් වෙන්න ඕනේ. එහා පැත්තේ 90ක් තියෙනවා නම් 180න් 90ක් අඩු කරාම මෙහා පැත්තේ කෝණය එනවා. එතකොට කොහොමද ඍජු කෝණයක් තියෙනවා නම් එහා පැත්තත් ඍජු කෝණයක්ම තමයි. එතකොට ඒකට ලියන්න ඕනේ රෝමිලක් B රෝමිලක්කම් එකනේ. B රෝමිලක්කම් එක. ඒකට හරියට ප්‍රශ්න අංක දාලා නිවැරදිව ලියමු ලස්සනට. B රෝමිලක්කම් එකේ අහන්නේ ඒගයගේ ඔයා ලියන්න එකට A ධන එහා පැත්තේ තියෙන අංශක 90ක් සමානයි 180යි. එහෙනම් A සමානයි 180 අඩු කිරීම 90 A සමානයි අංශක 90යි. නිකම්ම සමහර අය ලියන්නේ කොහොමද? රෝමිලක්කම් එක දැම්ම 90 ඉවරයි. Aද Bද මොකක්වත් නැහැ. ඒ සමනයි 90 කියලා ලිව්වත් ඕකට ප්‍රමාණවත් නැහැ. මෙහෙම සමීකරණයක් විදිහට හදන හැටි නැත්නම් 180න් අඩු කරන හැටි ලියලා සුළු කිරීම එක්කම ලියන්න ඕනේ. සුළු කිරීම වලටයි ලියන පිළිවෙලට ඔක්කොටම තමයි එක්සෑම් එකේ ලකුණු දෙන්නේ. නැතු නිකන්ම උත්තර ලිව්වා කියලා තේරුමක් නැහැ. හරි. ඊළඟට බලමු B කෝණයේ විශාලත්වය කොහොමද කියලා. දැන් B කෝණය මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මෙතන තියෙන විදිහට නම් මෙතන අඥාත තුනක්ම තියෙන නිසා හොයන්න බෑ. හැබැයි මෙතන තියෙන B ගියගේ එකපාරම හොයාගත්ත හැකි. AB ම තමයි එතනටත් එන්නේ. මෙන්න මේකත් සරල රේඛාවක් නිසා B ගෙයි 130 එකතුව 180ට සමාන වෙන්න ඕනේ. එතකොට රෝමිලක්කම් දෙක රෝමිලක්කම් දෙකට ලියන්නත් ඕනේ. B ධන Bත් එක්ක අනිත් එක ඒ කියන්නේ එකතුව 180ක් වෙනා නම් පරිපූර්ණකනේ. B ගේ පරිපූර්ණක කෝණය 130. එහෙනම් B ධන 130 සමානයි 180. එහෙනම් B සමානයි මොකද්ද 180න් අඩු කරන්න 130ක්. එතකොට B සමානයි අංශක 50යි කියලා එනවා. B සමානයි අංශක 50යි. එතකොට මෙතන අංශක 50 නිසා මෙන්න මේ කෝණයත් අංශක 50යි කියලා ඔන්න ඔළුවේ තියාගෙන තමයි යන්න ඕනේ. එතකොට D යගේ හොයාගන්න පුළුවන්. ඊළඟට රෝමිලක්කම් තුනේ තියෙන D යගේ හොයන්න. D යගේ මම මෙතනම ලියන්නම්කෝ. රෝමිලක්කම් නෑ පිළිවෙල ලියන්න ඕන නිසා යට ලියන්නම්. වල ලියන විදිහටම ඊට පස්සේ රෝමිලක්කම් 3 D යගේ ගන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180ක් වෙන්න ඕන. ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180. මෙන්න මේ ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ තුන එකතු කරාම 180ක් වෙන්න ඕනේ. මෙන්න මේ A ගියගේ දැනටම හොයාගෙන තියෙනවා අංශක 90ක් කියලා. මෙන්න මෙතන B ගියගේ හොයාගෙන තියෙනවා දැන් අංශක 50ක් කියලා. එහෙනම් D ගියගේ විතරයි දන්නේ නැත්තේ. ඒ තුන එකතු කරාම 180ක් එනවා. එහෙනම් D ධන 90 ධන 50. ඒකට ලියනවා මෙන්න මෙහෙම. D ගියගේ එනවන්නේ D ධන අංශක 90 ධන 50 සමානයි ඒ තුනම D 90 50 ත්‍රිකෝණයක් ඇතුලේ තියෙන නිසා එකතු 180යි. එතකොට 90 ධන 50 වෙනම එකතු කළාම D ධන 90යි 50 කියන්නේ 140 සමානයි 180යි. එහෙනම් D සමානයි 180න් අඩු කරන්න ඕනේ 140ක්. එතකොට D සමානයි අංශක 40යි කියලා උත්තරේ එනවා. D සමානයි අංශක 40යි කියලා උත්තරේ එනවා. ඊට පස්සේ E ගියගේ හොයන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙතන එහා පැත්තේ මේ සම්පූර්ණ කෝණය 180යි කියන එක භාවිතා කරන්න පුළුවන් අපිට E ගියගේ හොයාගන්න. සරල රේඛාවක් මත තියෙන නිසා Eත් මෙන්න මේ සරල රේඛාව මත සම්පූර්ණ කෝණවල අගය 180ක් වෙන්න ඕනේ. එහා පැත්තේ 110ක් තියෙනවා. E ධන 110 සමාන වෙන්න ඕනේ 180ට. එහෙනම් රෝමිලක්කම් 4 E ධන එහා පැත්තේ තියෙන 110 එකතු කරාම සරල රේඛාව මත තියෙන නිසා 180 වෙන්න ඕනේ. එහෙනම් E සමානයි 180 අඩු කිරීම 110 E සමානයි අංශක 70යි කියලා උත්තරේ එනවා. E සමානයි අංශක 70ක් කියලා එනවා. ඊට පස්සේ C ගියගේ හොයන්න පුළුවන් මෙන්න මේ එහා පැත්තේ තියෙන කෝණය හොයාගත්තා නම් දැන් මෙන්න මේ ටික ඉවර වෙලා. හරිද? E ගියගේ දන්නවා අපි මෙන්න මෙතනට අංශක 70ක් එන්නේ කියලා. මෙන්න මෙතන කෝණය හොයාගත්තා නම් එහා පැත්තේ C කෝණය 180න් අඩු කරලා හොයාගත්ත හැකි. මෙතන 90ක් තියෙන්නේ. මෙතන 70යි, මෙතන 130යි. මෙන්න මේ චතුරාශ්‍රය ඇතුලේ කෝණ තුනක් දන්නවා එකයි දන්නේ නැත්තේ. එහෙනම් මේ ඕනම චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතු 360ක් වෙන්න ඕනනේ. මේ ටික එකතු කළා 360න් අඩු කරාම මේ කෝණය හම්බ වෙනවා. එහෙනම් අපි ඒක නිකන් එකතු කරන හැටි මම ලියන සමීකරණයක් නැතුව වලට 5 වෙනි කර ලියන්න පුළුවන්. දැන් සමීකරණ විදිහටම නේ කිව්වේ. කොහමද සුළු කිරීම ඕනේ. දැන් මෙතන එනවා 130යි 90යි 70යි.
130යි 90යි 70යි ඔක්කොම එකතු කරාම 0යි 7යි 3යි 12යි මෙතන 19ක් එනවනේ 19 එකයි මෙතන 290යි එහෙනම් මේ කෝණ තුන එකතුව 290 නම් මේක හොයන්න ඔයාලට සිද්ධ වෙනවා සම්පූර්ණ එකතුව 360යි චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 4 ඒකෙන් 290ක් අඩු කරන්න මෙතන 16න් 9ක් ගියාට පස්සේ 7යි 0යි එහෙනම් මෙන්න මෙතන කෝණෙට මෙතනට එනවා අංශක කීයද අංශක 70ක් මෙතන අංශක 70 බලන්න 70 140යි. ඒකට 130ක් එකතු කරාට පස්සේ 240යි 270යි 270ට 90ක් එකතු කරන්න 270 90යි කියන්නේ 300 270යි 90යි 360ක් එනවා. හරිනේ. එතකොට මෙතන 70 නම් මේ සම්පූර්ණ කෝණය ඊළඟට බලන්න ඕනේ අන්න ඒක. එතන 70 නම් මෙන්න මේ සම්පූර්ණ කෝණය 180ක් වෙන්න ඕනේ. එහා පැත්තේ 70 නම් මෙහා පැත්තේ 110ක් වෙන්න බෑ. අන්න ඒක දාම විතර. ඒතර ලියනවා c ධන 70. දැන් මේ 70 හොයාගත්තානේ. ඊළඟ ලියනවා c ධන 70. ඒ කෝණ දෙක සරල රේඛාවක් මත නිසා 180යි. එහෙනම් c සමානයි 180න් 70ක් අඩු කරන්න c සමානයි අංශක 110යි කියලා මේ වගේ සුළු කිරීම ලියලා උත්තරේ මේ වගේ ලියලා තිබ්බනම් වැඩේ හරි. හරි. එකේ කියලා තියෙන ලකුණු ප්‍රමාණය දාගෙන මේ දෙකත් එහෙම දාලා තියෙන්නේ සුළු කිරීම වලටත් එක්ක රයිට් ඊට පස්සේ අපි 16න් කීයද කියලා ලකුණු දාගන්න ඔයාලා එකේ ලියලා තැන ලකුණු හරි වැරදි දාගෙන හරියට හරිනම් මේ විදිහට ලකුණු දාගෙන 16න් කීයද කියලා දාගෙන මේ ඊළඟ ප්‍රශ්නට යමු රයිට් දෙවෙනි එකේ දැන් ඔයාලා ලියා ගන්න වෙලාව අමතර වෙලාව ඕන නම් මම ඉක්මනට දැන් යනවා ඉක්මනට ඊළඟට යන නිසා ඔයාලා ලියා ගන්න ඕන නම් වීඩියෝ එක නවත්තලා ඒ ලියන දේවල් ලියාගෙන ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරලා ඉතුරු ටික බලාගෙන යන්න. දෙවෙනි එක. සුගත් රුපියල් 80000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඊට මාස දෙකකට පසු කුමාර් රුපියල් ලක්ෂයක් යොදා ව්‍යාපාරයට හවුල් විය. වසරක් අවසානයේ ඔවුන් ලැබූ ලාභය ඔවුන් ව්‍යාපාරයේ යෙදූ මුදලත් ඒ සඳහා ගත යුතු කාලයත් අනුව බෙදා ගන්නා ලදී. වසරක් අවසානයේ කුමාර් ලැබූ ලාභය සුගත් ලැබූ ලාභයට වඩා රුපියල් 2500කින් 500ක් විය වඩා මෙන්න මෙයාට වඩා මෙච්චරක් ලාභයක් ලැබුණා කියලායි කියන්නේ. වසරක් අවසන් වන විට සුගත් මුදල් යොදා තිබූ කාලය මාස කීයද? සුගත් රුපියල් 80000ක යොදා ව්‍යාපාරයක් ආරම්භ කළේ. ඊට මාස දෙකකට පසු මෙන්න මෙච්චරක් කියලා. වසරක් අවසානයේ කියලා කියන්නේ එතකොට සුගත් ආරම්භ කරා වසරක් අවසන් වෙනකන් හිටියා කියන්නේ සුගත් එහෙනම් මාස 12ක් හිටියා. වසරක් අවසන් වන විට සුගත් මුදල් යොදා තිබූ කාලය මාස කීයද? මාස 12යි. එන්න ඕනේ මොකද මේකේ විශේෂයෙන්ම සුගත් පටන් ගත්තේ මොන මාසයේද කියලා නැත. හරි. එතකොට දෙකේ රෝම ඉලක්කම් 1 දෙවෙනි ප්‍රශ්නට යමු. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. එතකොට සුගත් මුදල් යොදා තිබූ කාලය කීයද කියන්න ඕනේ. ඔයාලා ලියන්නේ එකට. කාලය සමානයි මාස 12යි. මාස 12යි විදිහට පැහැදිලිව නිකම්ම රෝම ඉලක්කම දාලා 12 දාන්න එපා. ඔවුන් ලාභය බෙදා ගන්නා ලද අනුපාතය හොයන්න කියලා කියනවා. එතකොට නම් දෙක ලියමු අපි ඉස්සෙල්ලා සුගත් කුමාර්. මේ දෙක ලියපුවාම කෙනෙක් සුගත් අනුපාතය හොයන්නේ අනිත් එක්කෙනා කුමාර්. එතකොට සුගත් යෙදී 80000ක් කුමාර් ලක්ෂයක්. එතකොට සුගත් රුපියල් 80000යි කුමාර් රුපියල් ලක්ෂයයි. සුගත්නේ වැඩේ පටන් ගත්තේ වර්ෂයේ මුලද මොන මාසෙද කියලා නෑ. හැබැයි වසරක් අවසානයේ කියලා දිනවනේ. ඒ නිසා අපි හිතමු මෙයා වර්ෂයේ මුල කියලා. සුගත් එතකොට 80000 වැඩි කිරීම මාස 12ම. ඊට මාස දෙකකට පස්සේ ආවා කියන්නේ අරයා මාස දෙකක් අඩුවෙන් ඉන්නේ. කියන්නේ ඉතුරු මාස 10. කුමාර් මාස 10යි. ලක්ෂයේ වැඩි කිරීම මාස 10. යොදවපු මුදලයි හිටපු කාලයේ ගුණිතය 80000 මාස 12ම තිබ්බා. ලක්ෂ්‍ය මාස 10ක් තිබ්බා. රයිට්. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. සුළු කරද්දී පොදු සාධක වලින් කපමු. දැන් මේ ඔක්කොම 0.4 ගන්න. මේකට 0.4ක් තියෙනවා. මේකට 0.4ක් තියෙනවා. කපලා දැම්මහම ඉතුරු වෙන්නේ මෙතන 8 වැඩි කිරීම 12 90 මෙතන 10 වැඩි කිරීම 10 කියලා එනවා. ඊට පස්සේ 4ෙන් බෙදමු. මෙතන 4 වරක් 2යි. එතන එකපාර 4ෙන් බෙදෙන්නේ නැත්නම් 2කින් බෙදෙමු. දෙවරක් 4යි. මෙතන දෙවරක් 5යි. ආය මෙතන දෙවරක් 2යි මේකට දෙවරක් 5යි කියලා එනවා. එතකොට උත්තරේ ඊට වඩා සුළු වෙන්නේ නැහැ. උත්තරේ එන්නේ සමාන අනුපාතය. මෙතන එන්නේ දෙවරක් 12 මෙතන එන්නේ 5 වරක් 5. ඒ කියන්නේ අනුපාතය දෙවරක් 12 24
25 24 25 කියලා එන්නේ මුදල් බෙදා ගන්න අනුපාතය. හරි. අවුරුද්දක් අවසානයේ සුගත් ලැබූ ලාභය කොපමණද කියලා අහනවා. සුගත් ලැබූ ලාභය. ලාභය බෙදාගත් අනුපාතන කලින් දැන් සුගත් ලැබූ ලාභය කියලා කියන්නේ මෙතන මේ පොඩ්ඩක් විශේෂ ගාණක් මේක. මොකද මේ බෙදා ගන්න ඕනේ මුදල දීලා නැහැ බෙදා ගන්න කියලා. සුගත් ලැබූ ලාභයට වඩා මේ කුමාර් ලැබූ ලාභය සුගත් ලැබූ ලාභයට වඩා රුපියල් 2500කින් වැඩි කියලායි කියන්නේ. එතකොට මෙයාට වඩා මෙයා ලාභයක් ලබලා කියලා කියන්නේ. බලන්න එයා ඒකක කීයක් දැන් සුගත්ට වඩා කුමාර් රුපියල් 2500ක් වැඩිපුර ලාභයක් ලැබුවලු. එතකොට ඒකක විදිහට බලන්න දැන් මේ සුගත්ට හම්බුනේ ඒකක 24ක් මෙයාට හම්බුනේ ඒකක 25ක්. එතකොට ඒකක වලින් ගත්තොත් එක ඒකකයක් වැඩිපුර කුමාර්ට හම්බෙලා තියෙනවා. හරිද? එතකොට ඔක්කොම ඒකක කියන්නකො 24යි 25යි කියන්නේ 49යි. 49න් 24ක් මෙයාට 49න් 25ක් මෙයාට. එතකොට එකක් වැඩි 49න් එකක් වැඩි. හරිද? එතකොට එහෙමයි දැන් වැඩිපුර මුදල දුන්න දැන් සුගත්ට ලැබුණු මුදල දුන්නා නම් ඒකක 24ක්මයි දීලා තියෙන්නේ. කුමාර්ට ලැබුණු මුදල දුන්නා නම් ඒ ඒකක 25ම එක ඒකක එක ගන්න 25න් බෙදන්න ඕනේ. මුළු මුදල තිබ්බනම් මෙතන ඒකකවල එකතු 49 49න් බෙදන්න ඕනේ. හැබැයි සුගත්ට ලැබුණු මුදලවත් කුමාර්ට ලැබුණු මුදලවත් මුළු මුදලවත් දීලා නැහැ. සුගත්ට වඩා කුමාර්ට ලැබුණු මුදල දීලා තියෙන 2500යි කියලා. සුගත්ට වඩා කුමාර්ට ලැබිලා තියෙන ඒකක ප්‍රමාණය බැලුවොත් එහෙම මෙතන 24යි මෙතන 25යි කියන්නේ එක ඒකකයකින් වැඩි. ආන් එක ඒකකයේ තමයි 2500 වෙන්නේ. මේකේ ප්‍රශ්නේ ඇහුවේ අවුරුද්දක් අවසානයේ සුගත් ලැබූ ලාභය කොච්චරද කියලා. ඉතින් ලියන්න ඒකකයක අගය කියලා රෝමි ලක්කම් 3. ඒකකයක අගය ඒකකයක අගය සමානයි රුපියල් 2500යි. හරිද? එතකොට සුගත් ලැබූ ලාභය සුගත් ලැබූ ලාභය කියන්නේ ඒකක 24. එක ඒකකයක් 2500 නම් ඒ වගේ ඒවා 24ක් කීයද කියලා හොයන්න. 25 24න් වැඩි කරන්න. 25 24න් වැඩි කරන්න. 4 වරක් 5 20යි දෙකක් ඉතුරුයි 8යි 2යි 10යි ඊට පස්සේ බිඳුව දැම්ම 2 වරක් 5 10යි එකක් ඉතුරුයි 2 වරක් 2 4යි 1යි 5යි. මෙතන එනවා 600ක් 25 24න් වැඩි කරාම 600යි තව බිඳු දෙකක් තියනවා දාන්න. ඒ බිඳු දෙකක් දාපුවම රුපියල් 60000ක් එනවා. සුගත් ලැබූ ලාභය රුපියල් 60000ක් කියලා එනවා. අවුරුද්දක් අවසානයේ කුමාර් ලැබූ ලාභය ඔහු යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස ලියා දක්වන්න. කුමාර් ලැබූ ලාභය යෙදූ මුදලේ ප්‍රතිශතයක් විතර. ඒක ඉස්සෙල්ලා අපි කුමාර්ගේ ලාභය හොයලා ඉමු. හරිද? රෝමි ලක්කම් 4 කුමාර් ලැබූ ලාභය. කුමාර් ලැබූ ලාභය එක ඒකකයක් 2500යි කුමාර් ඒ වගේ ඒවා 25ක් 25න් වැඩි කරලා බලන්න රුපියල් 625ක් එනවා අගට බිඳු 2යි 62500 කොහොමත් මෙයාට වඩා 2500ක් වැඩි නේ අර 60000 නම් මෙයාට 62500යි කුමාර් ලැබූ ලාභය ඒකේ කියන්නේ කුමාර් ලැබූ ලාභයේ ඔහු යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදිහට එයා යොදවපු මුදල කීයද කුමාර් යොදවපු මුදල රුපියල් ලක්ෂයක් හරිද රුපියල් ලක්ෂයක්. එතකොට ප්‍රතිශතයක් විදිහට ලියන්න නම් භාගයක් විදිහට ලියලා 100න් වැඩි කරන්න ඕනේ. එතකොට රෝමි ලක්කම් 5 නෙමෙයි ඒකෙම උත්තරේ කුමාර්ගේ ලාභය මේ විදිහටම ලියන්න ඕනේ. කුමාර්ගේ ලාභය ප්‍රතිශතයක් ලෙස එතකොට කුමාර් රුපියල් ලක්ෂයක් ආයෝජනය කරලා ලබලා තියෙන ලාභය 62500යි. හරිද? ලාභය මේ මොකද්ද? යෙදූ මුදලේ ප්‍රතිශතය එහෙනම් යෙදූ මුදලයි ලාභයයි ලියනවා. ලක්ෂයක් යෙදුවා ලාභය 62500. ලක්ෂයෙන් 62500 භාගයක් විදිහට ලියලා ප්‍රතිශතයක් කරන්න නම් 100න් වැඩි කරන්න. එතකොට මේක සුළු කරද්දී කොහොමද බිඳු කැපිලා මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපිලා යනවා. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කපන්න ඕනේ. යට 10න් බෙදන්න තියෙනවානේ. එතකොට මෙහෙමයි එන්නේ. ඔන්න ඒක මම තව වෙනත් පියවරක ලියලා පෙන්නන්නම්. උඩ දැන් ඉතුරු වුණා 625 යට බෙදීම 10 ඔන්න 100ට. හරිද? 10න් බෙදද්දී මේ 10 බිඳුව කපලා දශම දෙක එකපාරක් රිවර්ස් එකට පන්නන්නේ. එතකොට 625 වෙනුවට 62.5 එනවා. එතකොට කුමාර් ලැබූ ලාභය 100ට 62.5ක ලාභයක්. හරිද? 62.5ක ලාභයක් කුමාර් ලබලා තියෙනවා. මෙම හවුල් ව්‍යාපාරය තුළ ආදායම යෙදූ මුදලට අනුව පමණක් බෙදා නොගැනීමට හේතුව කුමක්ද ලියන්නේ. එතකොට ආදායම යෙදූ මුදලට පමණ දැන් යෙදූ මුදලට පමණට 90ක් පමණ
විතරක් සලකලා ඒක යොදෝ මුදල විතරක් සලකලා ලාභය බෙදාගත්තේ නැත්තේ මෙයා මුලින් ව්‍යාපාරයට සම්බන්ධ වුණා මාස 2කට පස්සේ තමයි කුමාර සම්බන්ධ වුනේ. ඒතකොට සුගත් වැඩි කාලයක් ව්‍යාපාරෙන්දී හිටියා. ආරයා පස්සේ ආවේ. එතකොට අපි පාඩමේ කතා කරලා තියෙන යොදෝපු මුදලත් ව්‍යාපාරයට වැදගත්. ඒගොල්ලෝ ව්‍යාපාරේ සම්බන්ධ වෙලා හිටපු කාලයත් වැදගත්. මොකද මෙයාගේ 80,000 මුළු අවුරුද්දම ව්‍යාපාරයේ තියෙනවා. මෙයාගේ ලක්ෂ්‍යය තියෙන මේ ව්‍යාපාරය මාස 10ක් විතරයි. ඒ නිසා යොදෝපු මුදල කීයද? දැන් හිතන්නකෝ අන්තිම මාසේ ඇවිල්ලා මේ ලක්ෂයටත් වැඩිය දැම්මා කියලා අන්තිම මාසේ ආවට වැඩක් නැහැ. ඒකට අන්තිම එක මාසයක් විතරනේ එයාගේ මුදල් ව්‍යාපාරේ තියෙන්නේ. ඒකට ඒ නිසා යොදෝපු මුදලයි කාලය දෙකම වැදගත්. ඒකට මේක කියන්නේ ව්‍යාපාර තුළ ආදායම් යොදෝ මුදලට අනුව පමණක් බෙදා නොගැනීමට හේතුව කුමක්ද කියලා මෙම හවුල් ව්‍යාපාරය. එතකොට සුගත් සහ කුමාර් ව්‍යාපාරයේ රැඳී සිටි කාලයන් එකිනෙකට වෙනස් නිසා කියලා ලිව්වනම් හරි. රෝමිලක්කම් 5 සුගත් සහ කුමාර් ව්‍යාපාරේ රැඳී සිටි කාලයන් එකිනෙකට වෙනස් බැවින් යොදෝපු මුදලට අමතරව යෙදවූ මුදලට අමතරව ඔවුන් ව්‍යාපාරයේ රැඳී සිටි කාලයද සැලකිය යුතුය. එතකොට එතන වැදගත්ම පොයින්ට් එක මේක. කාලයන් එකිනෙකට වෙනස් බැවින් රැඳී සිටි කාලයන් එකිනෙකට වෙනස් බැවින් තමයි එතන ප්‍රධානම දේ. හරි එකට ලකුණු 11න් කීයද කියලා දාගන්න මේ තියෙන පියවරෙන් පියවර ලකුණු දාගෙන ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ x සමානයි කියලා 0.10 අතර ඔත්ත සංඛ්‍යා y සමානයි කියන කුලකය 0.10 අතර ඉරට්ට සංඛ්‍යා නම් x හා y කුලක අවයව ඇසුරෙන් ලියා දක්වන්න කියලා මුලින්ම කියලා තියෙනවා. x හා y කුලක අවයව ඇසුරෙන් ලියා දක්වන්න 3. තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 1. දැන් අපි යන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් x සමානයි අවයව ඇසුරෙන් කියපුවා සංගල වරහන අනිවාර්යයි. 0.10 අතර කියපුවම 0වත් නැහැ 10ත් නැහැ අතර ඒවා විතරයි. අතර ඔත්තේ සංඛ්‍යා 1 3 5 7 9. right. ඊට පස්සේ ඒකටම y ලියන්නත් ඕනේ. y ගේ කිව්වේ 0.10 අතර ඉරට්ට සංඛ්‍යා. එහෙනම් ඒක 0.10 බිඳුවත් ඉරට්ට සංඛ්‍යාවක් තමයි. 10ත් ඉරට්ට සංඛ්‍යාවක්. හැබැයි අතර නිසායි දෙක ගන්න විදිහක් නැහැ. 2 4 6 8 තමයි අතරමැද තියෙන ඉරට්ට සංඛ්‍යා. මේ දෙක ලියලා තියෙන ලකුණු එක බැගින් දෙකක් හම්බ වෙනවා. x කුලකයේ වෙන් රූප සටහනක නිරූපණය කරන්න කියලා තියෙනවා. x කුලකයේ වෙන් රූප සටහනක. එතකොට වාට වෙන් රූපෙට වෘත්තයක් කොටුවක් වුණත් අඳින්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊතලේ මෙන්න මේ අදාළ රූපය වදින්නම දාන්න ඕනේ. x කියලා ලියන්න කොයි පැත්තෙන් ඊතලේ ගහුවත් කමන්නේ. ඇතුලේ ආගේ ඇති 1 3 5 7 9 පිළිවෙලක් ඕනේ නැහැ. ක්‍රමා දාන්නේ නැහැ. ඕනම ලියලා තියෙනවා නම් ඒකට ලකුණු දෙකක්. nx ny ලියා දක්වන්න කියලා තියෙනවා. මතකනේ පාඩමේදී n අකුර දාලා සංකේතවත් කරේ අංකණය කරේ අවයව ගාන. එතකොට nx කියපුවාම x කුලකයේ අවයව ගාන, ny කියලා කියපුවාම y කුලකයේ අවයව ගාන ලියන්න ඕනේ. එතකොට ඒවට වැඩි විස්තර නැහැ මේ විදිහට ලියපුවාම ඇති. nx සමානයි x ගේ අවයව 5ක් තියෙනවා y ගේ අවයව 4යි තියෙන්නේ. එතකොට nx x කුලකයේ අවයව ගාන 5යි. ඒක තමයි කි උත්තරේ. y කුලකයේ අවයව ගාන 4යි. ඒක උත්තරේ 4යි. අවයව ප්‍රමාණය ලියදී නිකම්ම ලියනවා මිසක් වරහන් අනම්මනම් මුකුත් නැහැ. x හා y කුලකවල පොදු අවයව කුලකයේ ලියා දක්වන්න. x හා y කුලකවල එතකොට x කුලකයටයි y කුලකයටයි පොදු අවයව තියෙනවා. 1 මේකේ නැහැ, 3 නැහැ, 5 නැහැ, 7 නැහැ, 9 නැහැ, 2 නැහැ, 4 නැහැ, 6 නැහැ, 8 නැහැ. තව විදිහට ගියොත් ඉරට්ට සංඛ්‍යා නෙමෙයිනේ ඔත්ත සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා සම්පූර්ණ වෙනස්නේ. දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා ඔත්ත සංඛ්‍යා හරියටම දෙකෙන් බෙදෙනවා ඉරට්ට සංඛ්‍යා. එකිනෙකට වෙනස්. මේවට පොදු අවයව නැහැ. එතකොට මේ කියන්නේ x හා y කුලකවල පොදු අවයව කුලකයේ ලියා දක්වන්න කියලා කියපුවාම එතකොට ඒක අවයව නැහැ, පොදු අවයව නැහැ. එතකොට පොදු අවයව නැහැ කියලා කියන්නේ අවයව නැති කුලක වලට අපි කියන්නේ අභිශුන්‍ය කුලක කියලා. එතකොට පොදු අවයව නොමැති නිසා ලියන්න පොදු අවයව නොමැති බැවින් බලමු ඊළඟ ප්‍රශ්න මොකක්ද තියෙන්නේ කියලා. කුමන වර්ගයේ කුලකයක්ද කුලක සඳහා උදාහරණ දෙකක් ලියන්න කියලානේ. එතකොට මොන කුලකයක්ද කියලා මෙතන ලියන්න ඕනේ නැහැ. කුලකේ ලියන්න කියප පොදු අවයව කුලකය
අකුරක් දීලා නැහනේ. කුලකය සමානයි කියලා ඔයා හිස් සංගල වරහන් දෙකක් දාන්න ඕනේ. නැත්තම් ඔයාට මෙහෙම පුළුවන් බිඳුව බෝලේ ඇඳලා මේ ග්‍රීක හොඩිය ෆයි අක්ෂර. ඒකත් අභිශුන්‍ය කුලකයක්. අභිශුන්‍ය කුලකය නිරූපණය කරන්න දාන්නේ. නැත්තම් හිස් සංගල වරහන් දෙක දාන්නත් පුළුවන්. අපි මේකට හිස් සංගල වරහන් දෙක දාමු. නැත්තම් අර සංකේත දාන්න. ඒතකොට පොදු අවයව කුලක ලියන්න කියපුවාම අවයව නැති නිසා හිස් සංගල වරහන් දෙකක් තමයි දාන්න ඕනේ ඒකට. හරිද? හිස් සංගල වරහන් දෙක හරි දාලා තියෙනවා නම් දාගන්න ලකුණු. ඊට පස්සේ ඉහත රෝමිලාකා 4 පිළිතුර සඳහා ලැබුණු කුලකයේ කුමන වර්ගයේ කුලකයක්ද? එම වර්ගයේ කුලක සඳහා උදාහරණ දෙකක් ලියා දක්වන්න කියනවා. එතකොට මේ කුමන වර්ගයේ කුලකයක්ද? එතකොට රෝමිලාකම් 5ට ලියා ගන්න ඕනේ. එය අභිශුන්‍ය කුලකයේකි. අභිශුන්‍ය මතකනේ අභිශුන්‍ය කුලකයේකි. අභිශුන්‍ය කුලකයක්. හරිද? මේක අභිශුන්‍ය කුලකයක්. එතකොට ඒකට උදාහරණ දෙකක් ලියන්න කියලා තියෙනවා. ඒක ලියමු උදාහරණ කියලා. එක දෙක දාලා ලියමු. කුලක නැති අපි මතකද ලියුව අභිශුන්‍ය කුලකට උදාහරණ එකක් ලියන්න මෙහෙම බිඳුවත් පහත් අතර 10 ගුණාකාර නෑනේ. 10 ගුණාකාර කියලා ලියන්න පුළුවන් ඔන්න. හරිද? නැත්නම් මෙහෙම ලියන්න බිඳුවට වඩා විශාල ඍණ නිකිල බිඳුවට වඩා විශාල තියෙන ධන නිකිල විතරයි. ඍණ නිකිල නැහැනේ. එතකොට මම උදාහරණ කීපයක් ලියන්න. එකත් දෙකත් අතර නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යා. හරිද? ඒතර එකට පස්සේ තියෙන පූර්ණ සංඛ්‍යාව 2. 1යි 2යි අතර නිකිල නෑ. පූර්ණ සංඛ්‍යා නෑ. දශම විතරයි තියෙන්නේ. ඔය වගේ හිත ලියන්න පුළුවන් ඔයාට. ඔය වගේ දැන් වෙනස් උත්තර තව කීපයක්ම තියෙන්න පුළුවන් නේ. ඒ වගේ හොඳට විතර බලන්න අවයව එකක්වත් නැත්තම් ලියන්න. ඒවට හරි දාගන්න පුළුවන්. දැන් මෙහෙම ලියන්න පුළුවන්. පාද 3ට වඩා අඩු බහුවස්ත්‍ර බහුවස්ත්‍රයක් කියන්නේ සරල රේඛාවෙන් සමවෘත වෙන එක. සරල රේඛාවෙන් සමවෘත වෙන අඩු ගානේ පාද 3ක් තියෙනවා. පාද ගාන අඩුම බහුවස්ත්‍රයේ ත්‍රිකෝණය. පාද 3ක් තියෙනවා. එතකොට පාද 3ට වඩා අඩු බහුවස්ත්‍ර නැහැ. එතකොට පාද 3ට වඩා අඩු බහුවස්ත්‍ර කියලා ලිව්වොත් ඒකේ ලියන්න දේවල් නැහැ. අභිශුන්‍ය කුලකයක්. ඔය වගේ කල්පනා කරලා බලන්න. තව උදාහරණ මම මෙහෙම එකක් ලියන්නම් තව උදාහරණයක් 7ත් 11ත් අතර ප්‍රථමක සංඛ්‍යා 7ත් 11ත් අතර ප්‍රථමක සංඛ්‍යා. හරිද? දැන් 7ට පස්සේ 8 සංයුත 9 10 ඒ ඔක්කොම සංයුත සංඛ්‍යා. 4ට පස්සේ හම්බෙන ප්‍රථමක සංඛ්‍යාව 11. ඒ අතරමැද ප්‍රථමක සංඛ්‍යා නැහැ. එහෙම නිසා මෙහෙම කුලකයක් කිව්වොත් ඒක අභිශුන්‍ය කුලකයක්. ඔය මම කිහිපයක්ම කිව්වා. ඔය වගේ දේවල් ටික හිතලා ලියන්න පුළුවන්. දෙකක් විතරයි ලියන්න තියෙන්නේ. ලකුණු 3ක් හම්බ වෙනවා. අභිශුන්‍ය කුලකය කියලා ලිව්වටයි මේ උදාහරණ දෙකටයි එක බැගින් ලකුණු 3ක් හම්බ වෙනවා. ඊට පස්සේ 4 වෙනි ප්‍රශ්නේ භාග සහ දශම වලින් තියෙන නේද? 4 පළවෙනි එක ඒක සුළු කරන්න කියලා භාග එකතු කිරීමක් තියෙනවා. ඊට පස්සේ දශම ගුණ කිරීමක් තියෙනවා. භාග එකතු කිරීම කළම 4 රෝමිලකම් 1. පස්සේ 4 වෙනි ප්‍රශ්නේ රෝමිලකම් එකේ තියෙන මොකද්ද? 3න් 1යි 2යි 4න් 3යි 3න් 1 ධන 2යි 4න් 3 ඍණ 1යි 6න් 5 ඍණ 1යි 6න් 5. හරි. මෙතන මිශ්‍ර සංඛ්‍යා සහ තනි භාග මිශ්‍ර සංඛ්‍යා කලවමේ තියෙන නිසා ඕනනම් විෂම භාග කරගෙන සුළු කරන්නත් පුළුවන්. නැත්නම් මිශ්‍ර සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා වෙනමයි භාග වෙනමයි සුළු කරන්නත් පුළුවන්. අපි මෙතන මේ විෂම භාග කරගෙන ඉමු. එතකොට මෙතන 3න් 1 ප්‍රශ්නයක් නැහැ. ධන මෙතන වැඩි කරලා මේක එකතු කරන්න. 4 වරක් 2 8යි. ඒකට 3 එකතු කරාම 11. 4 වරක් 2 8යි 3යි 11යි. එතකොට මෙතන 4න් 11 තියෙන්නේ. අඩු කිරීම මෙතනත් එහෙමයි. 6 වරක් 1 6යි 5යි 11යි. 6 වරක් 1 6යි 5යි 11යි. එතන 6න් 11 තියෙන්නේ. හරි. පොදු හරය හදාගන්න හිතන්න බලන්න. 3 වරක් චක්‍රය යනකොට 4 වරක් චක්‍රය යනකොට 6 වරක් යනකොට මේ තුනේම 12 හම්බ වෙනවනේ. එහෙනම් 12 වෙන්න ගුණ කරගන්න. 3 වරක් නම් 4නේ 12 වෙන්නේ නිසා උඩයි යටයි 4න් වැඩි කරන්න. 4 වරක් නම් 3නේ 12 වෙන්නේ උඩයි යටයි 3න් වැඩි කරන්න. 6 වරක් නම් 2නේ 12 වෙන්නේ උඩයි යටයි 2කින් වැඩි කරන්න. එහෙම කරලා ගත්තාම මෙතන පළවෙනි භාගය 12න් 4 ධන
මෙතන 12න් 11 වරක් 3 33යි ඍණ. මෙතන 6 වරක් 2 12න් 11 වරක් 2 22යි. එතකොට කරන්න තියෙන්නේ ඔක්කොම 12න් මොකද්ද කරන්න ඕනේ? 4යි 33යි එකතු කරලා ඒකෙන් 22ක් අඩු කරන්න. මම ඉස්සරහින් උත්තරේ ලියනවා. එතකොට එනවා මෙන්න මේ දෙන්න එකතු කරාම 33යි 4යි කියන්නේ 37යි ඒකෙන් 22ක් අඩු කරන්න ඕනේ. එතකොට එනවා උත්තරේ 12න් 37න් 22ක් 7න් 2ක් 5යි 3න් 2ක් 1යි 12න් 15යි කියලා එන 7න් 2ක් 5යි 3න් 2ක් 1යි 12න් 15 කියන්නේ සරලම ආකාරයෙන් නෙමෙයි තියෙන්නේ මෙතන 3 වරක් 4යි මේකට 3 වරක් 5යි එතකොට සරලම ආකාරයෙන් ලියපුවාම උත්තරේ එන්නේ 4න් 5 කියලා හැබැයි එතනනුත් නවත්තන්න බෑ මොකද 4න් 5 කියපුවම විෂම භාගය නිසා අපි විෂම භාග නවත්තන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියලා හරිද එතකොට උඩ එක යට එකෙන් බෙදන්න 5 4න් බෙදන්න 5ට 4 ඒවා 1යි ඉතිරි 4න් 1යි. බලන්න ආයෙ ගුණ කළා 4 වරක් 4 1යි 5යිනේ. උත්තරේ 1යි 4න් 1 දක්වාම ලියලා තියෙන්න ඕනේ. ඒ සම්පූර්ණ ඔක්කොම තියනවා නම් ලකුණු දෙකක්. සුළු කිරීම සහ උත්තරේ හරියට තියනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ 12.8 4.75න් ගුණ කරන්නේ 12.8 ඊළඟ ගාන. රෝම ඉලක්කම් 2 12.8 වැඩි කරන්න ඕනේ 4.75න් 4.75 ඒ වගේ ගාණක් මේ වගේ දශම ගාණක් දශම තිත අමතක කරලා ගුණ කරලා ඊට පස්සේ අන්තිමටම දශම තිත තියාගමු. එතකොට 1 2 8 1 2 8 4යි 7යි 5 නිකන් 128 475 ගුණ කරනවා වගේ කියලා හිතලා ගුණ කරන්න. ගුණ කරගෙන යද්දී 4 5 වරක් 8 40න් බිඳුව දැම්ම 4ක් ඉතුරුයි 5 වරක් 2 10 4යි 14යි එකක් ඉතුරුයි 5 වරක 5යි 1යි 6යි. අගට බිඳුවක් දානවා. එතකොට 4 වරක් දැන් මේ උඩ ඒව මකා ගන්න. right. දැන් 7න් 7 වරක් 8 56යි 6 දැම්ම 5ක් ඉතුරුයි 7 වරක් 2 14යි 5යි කියන්නේ 19යි 14යි 5යි 19යි එකක් ඉදිරියි 7 වරක් 1 7යි 1යි 8යි හරි දැන් 7න් ගුණ කරලත් ඉවරයි ඊළඟට ආය අගට බිංදු දෙකක් දාගන්න ඊට පස්සේ 4න් 4 වරක් 8 32යි 2 දැම්ම 3ක් ඉදිරියි 4 වරක් 2 8යි 3යි 11යි 1 දැම්ම එකක් ඉදිරියි 4 වරක් 4යි 1යි 5යි දැන් පේලියට හරි කෙලින් බලලා එකතු කරන්නයි තියෙන්නේ එතකොට තේරෙනවා බිඳුවයි 6 4 10 එකක් ඉතුරුයි 9 1 10 16 17 18යි 18යි එකක් ඉතුරුයි 8 9 10 බිඳුව දැම්ම එකක් ඉතුරුයි 6යි එතකොට එන්නේ උත්තරේ නිකන් අපිට පේන්නේ 60800 වගේ ඒත් ඒක නෙමෙයි උත්තරේ 60800 නෙමෙයි මොකද 128 475 නෙමෙයි ගුණ කරන්න තිබ්බේ 12.8 4.75 එතකොට මේකේ දශම ස්ථාන 1යි මේකේ දශම ස්ථාන 2යි කියන්නේ මෙතන 1යි මෙතන 2යි මෙතන දශම ස්ථාන 3ක් තියෙන්න ඕනේ. එහෙනම් 3ක්. මෙන්න මේ 3 දෙනා ඇරලා මෙතන දාපුවාම 60.8 උත්තරේ එන්නේ. එහෙනම් අන්තිම උත්තරේ විදියට 60.8 ලිව්වනම් හරි. 60.8 තමයි අන්තිම උත්තරේ. හරිද? ඊට පස්සේ ඊසාජ් මිලදීගත් පොල් තොගයකින් 8න් එකක් වෙළඳ සැලකට විකුණු අතර 5න් 3ක් තෙල් සිඳීම සඳහා වෙන් කළේය. ඉතිරි පොල් ප්‍රමාණය තම සහෝදරයාට දෙන ලදී. ඔහු විසින් සහෝදරියට දුන් පොල් ප්‍රමාණය මිලදීගත් පොල් ප්‍රමාණය භාගයක් විදිහට ලියන්න කියනවා. ඉස්සෙල්ලා මේ වගේ ගානක දේවල් කීයකට එයා බෙදලාද බලන්න. මෙන්න 8න් එකක් වෙළඳ සැලකට 5න් 3ක් තෙල් සිඳීමට ඉතිරි පොල් ප්‍රමාණය සහෝදරියට දේවල් 3කට වෙන් කරගෙන තියෙනවා. හරිද? දැන් මේ අපි යන්නේ භාග ප්‍රශ්නේ B කොටසේ රෝම ඉලක්කම් 1 B කොටසේ රෝම ඉලක්කම් 1 ඒකේ B කොටසේ රෝම ඉලක්කම් 1ට කටු වැඩ කොලේ මෙන්න මේක තියෙන්න ඕනේ මෙන්න මෙහෙම chart එකක් දාලා ඒක ලේසි අපිට ගාන අඳුර ගන්න ගොඩවල් 3කට බෙදන්න 3කට එකක් වෙළඳ සැලට තෙල් සිඳීමට සහෝදරියට මේක වෙළඳ සැලට මේක තෙල් සිඳීමට සහෝදරියට මේ කටුවැඩ කොලේ තියෙන්න ඕන එකක් භාග 8න් එකක් මේ වෙළඳ සැලට 8න් එකයි තෙල් සිඳීමට 5න් 3යි මෙතනට 5න් 3 දැන් 8කට බෙදලා එකක් දැම්මේ නෑ අපි නිකන් 3කට බෙදලා දැම්මේ 8න් එකක් 5කට බෙදලා 3ක වගේ කොටසක් මෙතන
සහෝදරයට දුන් පොල් ප්‍රමාණය මුළු පොල් ප්‍රමාණයෙන් කොච්චර පංගුවක්ද කියලා අහනවා. සහෝදරයට දුන්නේ කොහොමද නම් මේ ඉතිරි පංගුව හොයන්න නම් දැනට දීලා තියෙන ටික එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකතුව අරගෙන ඉන්න ඕනේ. එතකොට රෝමිලක් අයකට උත්තරේ විදිහට මෙහෙම ලියන්න ඕනේ. වෙළඳ සැලට ධන තෙල් සිඳීමට මෙහෙම ලියවනම් හරි. ඒකට 8න් එකකුයි 5න් 3කුයි. පොදු හරය හදාගන්න 40 ගන්න වෙනවා. 8 වරක් 5 40 නිසා උඩයි 8යි 5න් 5 වරක් 8 40 නිසා උඩයි 8යි 8න් වැඩි කරන්න. එතකොට මේකට එනවා 5 වරක් 8 40යි 1 වරක් 5 5යි ධන 5 වරක් 8 40යි 3 වරක් 8 24යි. එතකොට 24යි 5යි 29යි 40න් 29ක් 40න් 29ක් ගිහිලා තියෙනවා අර දෙකට. හරිද? මේ දෙකේ එකතුව 40න් 29යි. එහෙනම් මෙතනට එන්න ඕනේ 40න් ඉතිරි පංගුව. 40න් ඉතිරි පංගුව. 40න් ඉතිරි පංගුව බලන්න. ලියන්න සහෝදරියට එන්නේ මුළු ප්‍රමාණය 40න් 40 එතන. ඒකෙන් අඩු කරන්න අර දෙකට ගිය 40න් 29. අර දෙකට ගිය 40න් 29 අඩු කරන්න. එතකොට 40න් 29ක් අඩු කරද්දී කීයක් එනවද? 11ක් එනවා. සහෝදරියට එතකොට 40න් 11යි උතන. මේ දෙක එකතු කරලා ඉතුරු පංගුව ලිව්වා. මේ 40න් පංගුවක් එකතු ආපු නිසා මුළු ප්‍රමාණය 40න් 40 කියලා අපි ගත්තේ. හරිද? රයිට්. එතකොට වෙළඳ සැලට විකුණු පොල් ගෙඩි ඒකට ලකුණු 3ක් ඈ. වෙළඳ සැලට විකුණු පොල් ගෙඩි ගණන 48ක් නම් ඔහු මිලදීගත් පොල් තොගයේ තිබූ මුළු ගෙඩි ගන්න. වෙළඳ සැලට පොල් ගෙඩි 48ක්ලු. මෙන්න මේකේ නිරූපණය වෙන ප්‍රමාණය 48ක්ලු. හරිද? මෙන්න මේක. මෙන්න මේ 8න් එකක් කියලා කිව්වනේ. වෙළඳ සැලට 8න් එකක්නේ. මෙන්න මේ 8න් එක කියන්නේ ගෙඩි වලින් කිව්වොත් 48ක්ලු. ගෙඩි 48ක් කියලායි කියන්නේ. හරි. එහෙනම් ඒ ගාන මෙහෙමයි හදන්නේ. රෝමිලක්කම් 2නේ. රෝමිලක්කම් 2. එතකොට මුළු තොගෙන් 8න් එකක් නේ දුන්නේ. එතකොට මුළු තොගෙන් 8න් එකක් කියලා කියන්නේ ගෙඩි 48ක් නම් මුළු තොගය 8න් 8. එතකොට 8ට බෙදලා එක ගොඩක 48ක් නම් 8න් 8 කියන්නේ ගෙඩි 48 8ක්. එතකොට බලන්න කීයද එන්නේ කියලා. පොල් ගෙඩි 8 වරක් 8 64යි 6ක් ඉතුරුයි මෙතන. එතකොට 32යි 6යි කියන්නේ 38යි. 300 ගෙඩි 384ක් මුළු ගෙඩි ප්‍රමාණය. හරිද? මේක අපි ලියමු. එම නිසා මුළු ගෙඩි ප්‍රමාණය. මුළු ගෙඩි ප්‍රමාණය ගෙඩි 380. රෝමිලකම් 3. ඔහු පොල් ගෙඩියක් මිලට ගත්තේ රුපියල් 150කට නම් ඔහුට පොල් තොගය මිලට ගැනීමට වැය වූ මුදල රුපියල් 60000 නොඉක්මන බව පෙන්වන්න තියෙන්නේ. එතකොට ගෙඩියක් 150යි නම්නේ ගෙඩිය 384ක් අරගෙන නෑ. නේද? එයා ගාව තිබ්බ තොගෙන් හරි. එයා මිලට ගත්තා කියලා මුලින් එහෙම සඳහන් නැහැ. අපි හිතමු ඔක්කොම මිලට අරගෙන කියලා 150 ගානේ ගෙඩි 384ටම වැය වූ මුළු මුදල කියලා ලියන්න ඕනේ. මිලට ගැනීම වැය වූ මුළු මුදල සමානයි එක ගෙඩියක් රුපියල් 150 ගානේ රුපියල් 150 ගානේ ගෙඩි 384ක්. රයිට්. 15 වැඩි කළාකට බිඳුව දාමු. එතකොට 384 15න් වැඩි කරන්න 5 වරක් 4 20යි බිඳුව දැම්ම දෙකක් ඉතුරුයි. 5 වරකට 42යි 42යි 4ක් ඉතුරුයි. මෙතන 15යි 19යි එකෙන් වැඩි කරගන්න 4යි 8යි 3යි බිඳුවයි 6යි එකතු කරද්දි මෙතන 7යි එකක් ඉතුරුයි 5යි. එතකොට එනවා රුපියල් 5යි 7යි 6යි බිඳුවයි මෙතන මෙන්න මේ බිඳුව දාන්නත් ඕනේ 57600යි. එතකොට මේක කුඩයි රුපියල් 60000ට වඩා කියන එක සඳහන් කරන්න මේක මේ කටු වැඩක්. හරි. එතකොට මේක මුදලට අඩුයි කියලා අසමානතා ලකුණෙන් දාන්න පුළුවන්. ඕන වචනෙන් ලියන්න පුළුවන්. එම නිසා මුළු මුදල රුපියල් 60000 නොඉක්මවයි. හරිද? ඕන උත්තරේ 60000ට වඩා අඩු අගයක් එන්නේ කියලා සුළු කරලා පෙන්නලා අසමානතා ලකුණ දාලා 60000ට වඩා අඩුයි කියලා ලියලා වචනෙන් ලියන්න මුළු මුදල රුපියල් 60000 නොඉක්මවයි කියලා. හරි. ඒ හතරවෙනි ප්‍රශ්නේ ලකුණු 11න් කීයද කියලා දාගන්න පියවරෙන් පියවර හරියට බලලා 5 වර්ගඵලයේ ගාන.
ABCD ඍජුකෝණාශ්‍රාකාර කොටසකින් ABE ඍජුකෝණී ත්‍රිකෝණාකාර කොටසකින් සමන්විත ඉඩමක ඍජුකෝණාශ්‍රයකුයි ත්‍රිකෝණයකුයි සමන්විත සම්පූර්ණ ඉඩමක සටහනක් තියෙන දල සටහනක්. එම ඍජුකෝණාශ්‍රාකාර කොටස තුළ BFGH සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් වන අතර අඳුරු කළ කොටසේ තනකොළ මේ ඉඩම තමයි මේ සම්පූර්ණ ත්‍රපීසියම ඍජුකෝණාශ්‍රය ත්‍රිකෝණය එකතු වුණාම ඒක ඇතුලේ මේ තියෙන පාට නොකරපු ටික බිල්ඩින් එකක් තියෙනවා. ඊටු ටිකේ තනකොළ වල තියෙනවා. සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ලේ පාදමේ පැත්තක දිග හොයන්න තියෙනවා. සමචතුරස්‍රයේ පාදමේ පැත්තක දිග කියන්නේ මෙහිමයි. මෙන්න මේ පැත්ත 80යි කියන්නේ ඍජුකෝණාශ්‍රය මේ පැත්තත් 80යි. ඒක සමාන කෑලි දෙකකට බෙදිලා කියලා ගානේ දීලා තියෙනවා. 80 දෙකට බෙදුවාම පැත්තක දිග 40යි කියලා සරලවම ගන්න පුළුවන්. එතකොට පැත්තක දිග රෝමිලක්කම් 1 නේද ඒකේ. ඊවෙනි ප්‍රශ්නේද අපි ඉන්නේ 5 1 කියලා දාන්න. right. යන්න පස්වෙනි ප්‍රශ්නේ. අපි දැන් ඉන්නේ පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් එක සමචතුරස්‍රයේ පැත්තක දිග සමානයි. මොකද්ද එහා පැත්තේ 80 නම් මේ පැත්තත් 80යි. 80 බෙදන්න දෙකට එහෙම බෙදන්න පුරුදු වෙන්න 40යි මීටර. හරි 40යි මීටර. AE සමාන AD නම් AE සමානයි AD නම් එහෙනම් AE AD ට සමාන මේක 100 නම් මේකත් 100යි මීටර වෙන්න බෑ. එතනත් එහෙනම් සෙන්ටිමීටර 100යි මීටර. ඉඩමේ පරිමිතිය හොයන්න කියලා තියෙනවා. ඉඩමේ පරිමිතිය හොයන්න ඔක්කොම දත්ත තියෙනවා. මෙතන 100යි 80යි 160යි 100යි. ওই ටික එකතු කරන්නයි තියෙන්නේ. එහෙනම් එරියන් රෝමිලක්කම් 3 ඉඩමේ පරිමිතිය නිකම්ම ලියන්නේ නැහැ. පරිමිතිය කියපුවාම හිතින් මේ ටික එකතු කරලා නිකම්ම රෝමිලක්කම් දෙක දාලා උත්තරේ දානවා. තේරුමක් නැහැනේ. ඉඩමේ පරිමිතිය කියලා ලියන්න එකතු කරන්නේ මොනවද කියලා දාන්න උත්තරෙත් දාන්න. හරිද? ඉඩමේ පරිමිතිය එකතු කරන්න තියෙන වටේ තියෙන 100යි එහා පැත්තෙන් 80ක් තිබ්බ නේද? යටින් 160ක්. එහා පැත්තේ ත්‍රිකෝණේ තව 100ක්. 100යි 80යි 160යි 100යි. ඔය ඔක්කොම එකතු කරන්නේ සමානයි. 100යි 100යි 200යි 300යි 360යි. 360ට තව 80ක් එකතු කරාම 240යි. ඔව් 440යි sorry 440යි මීටර. right බලන්න හරිද කියලා. 100යි 180යි 280යි 340යි 440යි right. ABE කොටසේ වර්ගඵලය. ABE කියන්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න නම් ආධාරකයේ කීයද ලම්බ උස කීයද කියලා ඕනේ. මේ මුළු දිග 160යි මේ දිග 100යි නිසා 160න් 100ක් ගියාම ආධාරකය 60යි මීටර කියලා එන්නේ මේ. මෙතන 60යි මෙතන 100යි තමයි 160 වෙලා තියෙන්නේ. ලම්බ උස 80යි මීටර කියලා එන්නේ. එහෙනම් ABE ත්‍රිකෝණයේ වර්ගඵලය කියලාම ලියමු අපි. රෝමිලක්කම් 3 ABE ත්‍රිකෝණය. එහෙනම් ත්‍රිකෝණය කියලා ලියන වචනෙට මෙහෙම දාමු. ABE ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. ඉතලා සූත්‍රය ලියන ත්‍රිකෝණ වර්ගඵලය හොයන වෙලාවට සූත්‍රය ලියලම පෙන්නන්න. භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. හරි. ඒ කියන්නේ භාගයේ වැඩි කිරීම ආධාරක 60යි ලම්බ උස 80. ආධාරක 60 වැඩි කිරීම ලම්බ උස 80. මෙතන සුළු කරන්න තේරෙන්නේ නැත්නම් මේ යට දෙකට මේ උඩින් ඕන එකක් කැපෙනවා. ඒක තියෙන්නේ මෙහෙමයි. 60 වැඩි කිරීම 80 තියෙන උඩ එකත් එක ලිව්වේ නැහැ. දෙක තියෙන යට. ඒකයි දෙකට කැමති එකක් කපන්න. දැන් මෙතන දෙවරක් 1යි මේක දෙවරක් 30යි කියලා කපලා දාන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ 30 වැඩි කිරීම 80 විතරයි. එහෙනම් 3 වරක් 8 24.2යි වර්ග මීටර වර්ග මීටර 2400ක ඉඩමක්. ත්‍රිකෝණය 2400 වර්ග මීටර 2400. ඊට පස්සේ තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය අහනවා. තනකොළ වැව් වර්ගඵලය අහන්න නම් මුළු වර්ගඵලය හොයලා සමචතුරස්‍ර වර්ගඵලය අඩු කරන්න ඕනේ. නැත්නම් අපිට ත්‍රිකෝණ වර්ගඵලය තියෙන නිසා මේ ඍජුකෝණාශ්‍ර ඉතුරු ටික හොයලා ඉන්නත් පුළුවන්. හරිද? එතකොට ලියන්නේ ADCB වර්ගඵලය කියලා. ADCB වර්ගඵලය. ADCB වර්ගඵලය 5 රෝමිලක්කම් 4 රෝමිලක්කම් මම කිව්වේ අකුරු මොනවද තිබ්බේ
ADCB වර්ගඵලය. ADCB වර්ගඵලය. රයිට්. ඒක ඍජු කෝණාශ්‍රය නිසා දිග වැඩි කිරීම පළල. ඒකට දිග 100යි පළල 80යි. ඒ කියන්නේ 80කට බිඳු දෙකක් දාපුවම වර්ග මීටර් 8000යි. දැන් අපි ලියමු ඉඩමේ මුළු වර්ගඵලය කියලා. ඉඩමේ මුළු වර්ගඵලය ත්‍රිකෝණය ආවේ 2400යි වර්ග මීටර කියලා ධන ඍජු කෝණාශ්‍රය 8000යි. එහෙනම් වර්ග මීටර් 10400යි එකතු කරලා බලන්න මුළු වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මේ මුළු වර්ගඵලය. මෙන්න මේ සම්පූර්ණ වර්ගඵලය. මේ සම්පූර්ණ මේ මුළු වර්ගඵලය. මේ කොටසයි කියන්නේ මේක 2400යි මේක 8000යි. මෙන්න මේ මුළු වර්ගඵලය තමයි 10400. ඒකෙන් මේක අඩු කරොත් තමයි ඉතුරු ටික එන්නේ. අඳුරු කරලා තියෙන මේ වටේ ටික විතරයි මැද එක අඩු කරන්න ඕනේ එහෙනම් තනකොළ වැවූ වර්ගඵලය කියලා ලියන්න. එම නිසා තනකොළ වැවූ වර්ගඵලය රයිට් මුළු වර්ගඵලයෙන් අඩු කරන්න 10400න් අඩු කරන්න සමචතුරස්‍රයේ වර්ගඵලය. සමචතුරස්‍රයේ වර්ගඵලය අපි හෙව්වද? සමචතුරස්‍රයේ වර්ගඵලය හොයලා නැත. එහෙනම් ඊට කලින් ඒක ලියලා ඉන්න වෙනවා. රයිට්. සමචතුරස්‍රාකාරී කියන්නේ අර බිල්ඩින් එකක් හදලා තියෙනවා කිව්වේ. ඒක අපිට ලියන්න පුළුවන් BFGH වර්ගඵලය. BFGH වර්ගඵලය. වර්ගඵලය කියන්නේ පැත්තක දිග 40 බැගින්නේ තිබ්බේ. 40 වැඩි කිරීම 40 4 වරක් 4 16.2යි 1600යි. දැන් ලියන්නේ එම නිසා අර අඳුරු කරපු කොටසේවත් තනකොළ වැවූ වර්ගඵලය. එම නිසා තනකොළ වැවූ වර්ගඵලය මුළු වර්ගඵලය තිබ්බේ 10400යි. ඒකෙන් අඩු කරන්න 1600ක්. එතකොට එනවා වර්ග මීටර කීයද කියලා 0.0යි 14න් 6ක් 8යි 9න් එකක් 8යි වර්ග මීටර 8800ක තනකොළ තියෙනවා. වර්ග මීටර 8800ක තනකොළ. රයිට්. ඒක එතනින් ඉවරයි. වෙලාවරන් ලියන්න. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට එන්න. 6. එක්තරා ප්‍රාථමික පාසලක ඉගෙනමු ලබන සිසුන් ගණන 240කි. ඔවුන් අතරින් 4 ශ්‍රේණියේ ඉගෙනමු ලබන සිසුන් ගණන 48ක් වන අතර 5 ශ්‍රේණියේම සිසුන්ගෙන් හරි අඩක් වනසේ ඉගෙනමු ලබයි. 5 ශ්‍රේණියේ ඉගෙනමු ලබන සිසුන් ගණන මෙම ප්‍රාථමික පාසලේ ඉගෙනමු ලබන මුළු සිසුන් ගණනෙහි ප්‍රතිශතයක් විදිහට භාගයක් විදිහට ලියලා 100න් වැඩි කරාම තමයි ප්‍රතිශතය වෙන්නේ. 6 රෝමිලක්කම් 1. 6 රෝමිලක්කම් 1. 6 වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 1. එතකොට එක්තරා ප්‍රාථමික පාසලක ඉගෙනමු ලබන සිසුන් ගණන 240යි. ඒකට අහන්නේ පහ ශ්‍රේණියේ ඉගෙනමු ලබන සිසුන් ගණන ප්‍රතිශතය ලෙසනේ. කියන්න පහ ශ්‍රේණියේ සිසුන් ඒක නම් නිකන් ලියුවට කමන්නේ. සිසුන් ප්‍රතිශතයක් ලෙස හරි. ඔක්කොම ළමයි ඉන්නවලු 240ක්. ඔක්කොම ළමයි 240ක් ඉන්නවලු. ඔක්කොම ළමයි 240ක්. ඒකෙන් පහ ශ්‍රේණියේ ඉන්නේ කොච්චරක්ද? 4 ශ්‍රේණියේ ලබන ළමයි ඉගෙනුම් ලබන ළමයි 48යි. පහ ශ්‍රේණියේ ඒකෙන් භාගය. එතකොට පහ ශ්‍රේණියේ ළමුන් ගණන ලියලා හිටියානම් මේක ගොඩක් හොඳයි. ඉස්සෙල්ලා පහ ශ්‍රේණියේ ළමුන් ගණන 4 ශ්‍රේණියේ ළමුන් ගණනෙන් භාගයක්. ඒ කියන්නේ 48 බෙදන්න ඕනේ 2ට. එතකොට 24යි කියලා එනවා. එහෙනම් ප්‍රතිශතයක් විදිහට ලියද්දී මුළු ළමයි 240න් පහ ශ්‍රේණියේ ළමයි 24ක් ඉන්නවා. මුළු ළමයි ගානේ ප්‍රතිශතයක් විදිහට ලියන්න ඕනේ. එතකොට මුළු ළමයින්ගෙන් කොච්චර පංගුවක් පහ ශ්‍රේණියේ ඉන්නවද කියලා ලියන්න ඕනේ. මුළු ළමයි 240යි පහ ශ්‍රේණියේ ළමයි 24යි. 24 ආවේ 4 ශ්‍රේණියේ ළමයි දෙකට බෙදපුවාම. ඒ භාගයක් කියලා තියෙනවනේ. එහෙනම් මුළු ළමයින්ගෙන් ප්‍රතිශතයක් විදිහට 240න් 24යි. භාගයක් විදිහට ලියන්න කිව්වනම් මේක උත්තරේ තව සරල කර හැකියි. ප්‍රතිශතයක් කරන්න කිව්වනම් භාගයක් විදිහට ලියලා එතනින් නවත්තන්න නැතුව වැඩි කිරීම 100 දාන්න. 100යි ප්‍රතිශත ලකුණයි. රයිට්. දැන් සුළු කරලා බලන්න. නිකම්ම සුළු වෙන එකක් තියෙන්නේ. මොකද මේ බිඳුවට බිඳුව කැපෙනවා. 24 එකයි. මෙතන 24 එකයි. එක වැඩි කිරීම 10 උත්තරයට එන්නේ 10%ක්.
10%ක් පහ ශ්‍රේණියේ ළමයි. පහ ශ්‍රේණියේ ළමයි 10%යි. මෙම පාසලේ පළමුවන ශ්‍රේණියේ ඉගෙනු ලබන සිසුන් ගණන 4 සහ පහ ශ්‍රේණිවල සිසුන් ගණනෙහි එකතුවට සමාන වේ. පළමු ශ්‍රේණියේ ඉගෙනු ලබන සිසුන් ගණන සොයා එම පාසලේ ඉගෙනු ලබන මුළු සිසුන් ගණනෙහි ප්‍රතිශතයක් විදිහට ඒකත් මුළු සිසුන් ගණනේ ප්‍රතිශතයක් විදිහට ලියන්නයි තියෙන්නේ. පළවෙනි ශ්‍රේණිය. එකවන ශ්‍රේණිය කියලා අපි ලියමුකෝ. රෝම ඉලක්කම් 2. එකවන ශ්‍රේණියේ ළමුන් ගණන කොහොමද මේ පහේ ළමයින්ගේ හතර ළමයින්ගේ එකතුවට සමානද? හතර ළමයි හිටියා 48ක්. පහේ ළමයි අපි දැන් හොයාගත්ත 24ක් ඉන්නවා කියලා. 8යි 4යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 4යි 5යි 6යි 7යි. එහෙනම් පළවෙනි ශ්‍රේණියේ ළමයි 72ක් ඉන්නවා. එහෙනම් භාගයක් විදිහට ප්‍රතිශතයකට පළමු ශ්‍රේණියේ ළමයි ප්‍රතිශතයක් ලෙස ලියනවා නම් ඔක්කොම ළමයි ඉන්නවා 240ක්. ඒකෙන් පළවෙනි ශ්‍රේණියේ 72යි. 240න් 72ක්ම පළවෙනි ශ්‍රේණියේ ළමයි නම් 240න් 72 නම් ප්‍රතිශතයක් කරන්න 100%න් වැඩි කරලා ගන්න. කොහොමද 240න් 72 නම් 100 කීයද? මෙන්න මේ බිඳුව කැපෙනවා. මේ 24ව 1යි 72ට බලන්න 24ව 3ක් තියෙනවා. 3 වැඩි කිරීම 10යි ඉතුරු වෙන්නේ. උත්තරේ 30යි කියලා එනවා. උත්තරේ 30යි. උත්තරේ 30ක්ම පළවෙනි ශ්‍රේණියේ ළමයි. 2 සහ 3 ශ්‍රේණිවල ඉගෙනු ලබන සිසුන් සංඛ්‍යා අතර අනුපාතය 9:7 වේ. 2 ශ්‍රේණිය ඉගෙනු ලබන සිසුන් ගණන සොයා එය පාසලේ ඉගෙනු ලබන මුළු සිසුන් ගණනෙහි ප්‍රතිශතයක් විදිහට ලියන්නේ. 2 ශ්‍රේණියේ ළමයි කීයක් ඉන්නවද කියලා හොයන්න තියෙනවා. 2 සහ 3 ශ්‍රේණිවල ඉගෙනු ලබන සිසුන් ගණන අතර අනුපාතය දීලා තියෙනවා. අපිට සිසුන් ගණන හොයාගන්න පුළුවන්. දැන් මෙහෙමයි තියෙන්නේ ගානේ. දැන් අපි ගානේ මේ දක්වා ලියාගමු. මෙන්න තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට එක ශ්‍රේණිය ඊට පස්සේ එක ශ්‍රේණිය තියෙනවා. දෙක ශ්‍රේණිය කෙටියෙන් ලියන්නේ. තුන ශ්‍රේණිය මේ පාසලේ ප්‍රාථමික පාසලන්නේ. හතර ශ්‍රේණිය පස්වෙනි ශ්‍රේණියට යනකම් විතරයි. හරි. ඔන්න අපි හොයාගත්ත එක ශ්‍රේණියේ ළමයි 72ක් ඉන්නවා. හතර ශ්‍රේණියේ ළමයි 48ක් ඉන්නවා. පහ ශ්‍රේණියේ ළමයි 24ක් හිටියා. හරි. එතකොට මෙන්න මේ දෙක තමයි දන්නේ නැත්තේ. මේ දෙක තමයි දන්නේ. අපි එතකොට එකතු කරගෙන මුළු ළමයි ගාන 240ක් ඉන්න මේ තුනේ දැනට ඉන්නවා. එක ශ්‍රේණිය ධන දෙක නෙමෙයි හතර. හතර ශ්‍රේණිය ධන පහ ශ්‍රේණිය. ළමයි එකතුව එනවා 72යි එකතු කරන්න 48යි 24යි. හරි. 2යි 8යි 10යි 4යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි. 7යි 1 8යි 4යි 12යි 13යි 14යි 144ක් ඉන්නවා ඒ ටිකේ. එහෙනම් 3 ශ්‍රේණිය හරිද? මෙතන 3 ශ්‍රේණියේ ධන 2 ශ්‍රේණියේ ධන 3 ශ්‍රේණියේ ළමයි ඔක්කොම ළමයි 240ක් ඉන්නවා. මේ අර ඉතුරු ශ්‍රේණි තුනේ 144ක් ඉන්නවා. අඩු කරාට පස්සේ 10න් 4ක් 6යි. මෙතන 3යි 13න් 4ක් 9යි. එකෙන් එකක් බින්දුව 96යි. ඒතකොට මේ ශ්‍රේණි දෙකේම ඉන්නේ ළමයි 96ක්. හරිද? දැන් තව එකක් දන්නවා මොකද්ද? 2 සහ 3 ශ්‍රේණිවල සිසුන් අතර අනුපාත 9:7යි කියලා දන්න. අනුපාතය 9:7යි කියලා දන්න. හරි. 9:7යි කියලා දන්නවනම් අපිට මෙහෙම කරන්න පුළුවන්. 2 ශ්‍රේණිය අනු 3 ශ්‍රේණිය කීයද? අනුපාතය සමානයි 9:7යි කියලා තියෙනවා. එතකොට මුළු ළමයි ගණන මේ කට්ටිය දැන් මුළු ඒකක ගාන එන්නේ කීයද? 7යි 16ක් වෙනානේ. මුළු ළමයි ගණන මේ දෙකේ තුනේ ඉන්න මුළු ළමයි ගාන 96 කියලා අපි හොයාගත්තානේ. එහෙනම් ඒකකයක අගය දැන් අනුපාතය. එතකොට ওই ශ්‍රේණි දෙකේ මුළු ළමයි 96ක් ඉන්නවා. මෙතන ඒකක මේ දෙක එකතු කරාම 7යි 6යි 16ක් වෙනවා. මේක 16න් බෙදන්න ඕනේ. බලන්න 16යි 3ක් 48යි. මෙතන 16ව 6ක් වෙනවා. 16 වැඩි කරන්න 6න් 6 වරක් 36යි 3ක් ඉතුරුයි 6 වරක් 6යි
3යි 9 96ක් එනවනේ මේ කටු වැඩක්. හරි. එතකොට 16 1යි 16 6යි 1 1කගේ 6යි. දැන් ප්‍රශ්නේ අහලා තිබ්බේ දෙක ශ්‍රේණී කරන ලබන සිසුන් ගණන සොයා. එහෙනම් දෙක ශ්‍රේණියේ සිසුන් අනුපාත මතක තියාගන්න ඕනේ. එම නිසා දෙක ශ්‍රේණියේ සිසුන් දෙක ශ්‍රේණියේ සිසුන් ගණන සමානයි 1 එකකගේ 6යි දෙක ශ්‍රේණියේ එකක 9යි 6 වරක් 9 54යි තුන ශ්‍රේණියේ සිසුන් යහුවන් 6 7න් වැඩි කරන්න. ඒතකොට 42ක් කියලා එනවා. හරි. මේ දක්වා කිව්වොත් එහෙම එක ශ්‍රේණිය ළමයි 72යි 4 ශ්‍රේණිය 48යි 5 ශ්‍රේණිය 24යි හින්දා ඒ මුළු ළමයි 240න් ඒ ටික අඩු කරාම 2යි ළමයි 96ක් ඉන්නවා කියලා ආවා. 2යි 3යි ළමයි ඉන්න අනුපාතය 9ට 7යිලු. 9ට 7 අනුපාතයේ මේකේ මුළු අගය 96 නිසා මේකයි වෙනම හොයන්න නම් මේ 96 මේ දෙකේ එකතුවෙන් බෙදලා 9න් වැඩි කරොත් මේක එනවා. කියන්නේ මේ දෙක එකතු 9යි 6 මෙතන 9යි මෙතන 7යි කියන්නේ එකක 7යි එකක 9යි කියලා කියන්නේ එකක 16යිනේ. මුල් ළමයි මෙතන ඉන්නවා දෙකේ තුනේ ළමයි 96ක්. 96 16න් බෙදපුවම එක එක හම්බ වෙනවා. ඒක 7න් වැඩි කරාම දෙකේ ළමයි ගාන හම්බ වෙනවා. ඊට පස්සේ 96 16න් බෙදලා 7න් වැඩි කරොත් තුනේ ළමයි ගාන අහලා නැහැ. දෙකේ ළමයි ගාන 54යි කියලා ලිව්වා. මුළු සිසුන් ගන්නෙහි ප්‍රතිශතයක් විදිහටත් අහනවා. මුළු සිසුන් ගන්න ප්‍රතිශතයක් ලෙස. හරිද? ඒතර ඒක ලියන්න පුළුවන්. මේකටම කමා දාලා දෙක ශ්‍රේණියේ සිසුන් ප්‍රතිශතයක් ලෙස කියන්නේ මුළු ළමයි 240න් දෙක ශ්‍රේණියේ ළමයි 54යි 240න් 54 නම් මුළු ප්‍රමාණයෙන් භාගයක් විතර ලියලා 100න් වැඩි කරලා ගන්න. දැන් ඔක සුළු කරද්දී මේ බිඳුව කැපිලා යනවා. මෙතන 3 වරක් 8යි මේක 3ට බෙදපුවාම 18යි. 18 වරක් 3 54ක් එනවනේ. 18 ඒවා 3ක් 54යි මෙතන 8 වරක් 3. 3 වරක් 8යි 3 වරක් 18යි. එතකොට එනවා මෙතන වැඩි කිරීම 10කුත් වෙන. ඒතර ඉතුරුනේ 18 වැඩි කිරීම 10 බෙදීම 8 ප්‍රතිශත ලකුණ. ඔහොමයි ඉතුරුනේ. හරිද? මෙහෙම. එතකොට බෙදීම 8ක් තියෙනවනේ. මෙහෙම කරමු. බෙදෙනවා මෙතන දෙවරක් 4යි මෙතන දෙවරක් 9යි. ඕනම් මෙතන ගන්න දෙවරක් 2යි මේකට දෙවරක් 5යි. දැන් 9 වරක් 5 45 බෙදීම 2. මේක ඉතුරුනේ උඩ 9 වරක් 5 45යි යට බෙදීම 2ක් ප්‍රතිශතයක්. හරිද? 45 දෙකට බෙදලා බලන්න දීර්ඝ බෙදීමෙන් හරි. 45 බෙදීම 2 දෙවරක් 2යි 4යි ඉතුරු නැහැ. 5ට දෙවරක් 2යි 4යි ඉතිරි 1යි. ඉතුරුණු ගමන් අතින් බිඳුවක් දාලා දශම තියන්න. 10ට දෙවරක් 5යි දෙවරක් 5 10යි ඉතිරි බිඳුව. එතකොට එනවා උත්තරේ 122.5ක් ඉන්නවා දෙක ශ්‍රේණියේ ළමයි. දෙක ශ්‍රේණියේ ළමයි 240න් 54 නම් 100ට කීයද? පොදු සාධක කපලා උඩ එන ගාන වැඩි කරලා යටේකින් බෙදුවාම 22.5ක් ආවා ප්‍රතිශතය. එම වර්ෂයේ පහ ශ්‍රේණියේ ඉගෙනු ලබන සිසුන් අතරින් 25%ක්ම කඩයිම් ලකුණු සීමාව ඉක්මවා සමත් වේ අපේක්ෂා කරයි. එම සිසුන් ගණන පහ ශ්‍රේණියේ ළමයින්ගෙන් 25%ක් මේ සමත් වෙයි කියලා හිතන්නේ. එහෙනම් එම සිසුන් ගණන කියන්නේ පහ ශ්‍රේණියේ ළමයින්ගෙන් 25% යන්නයි තියෙන්නේ. අපි දැන් හොයාගෙන තියෙනවා පහ ශ්‍රේණියේ ළමයි ඉන්නවා 24ක් කියලා. ඒකෙන් 25% යන්න. එහෙනම් ලියන්න සමත් ළමයි ගණන නේද? සිසුන් ගණන සමත් වේ අපේක්ෂා කරන සිසුන් ගණන. එතකොට 4 වෙනි එකේ සිසුන් ගණන කියලා ලියන්න ඕනේ. මොනවාද ලියන්නේ කියලා සඳහන් කරන්න. සිසුන් ගණන මුළු ළමයි ගාන 24යි. අපි හොයන්න ඕනේ ඒකෙන් 125ක් කීයද කියලා ඔන්නෝම. මොකක් හරි පංගුවකින් ප්‍රතිශතයක් ගන්න කරන අදාළ 100 ගාණෙන් වැඩි කරන්න. ඒකේ තේරුම 100ට බෙදලා උඩ ගාණෙන් වැඩි කරනවා කියන්නේ. දැන් 24න් 125ක වල දන්නවා. 125ක් කියන්නේ හරියටම 4න් එකක්. 24න් 4න් එකක් කියන්නේ 6 දෙනෙක්. ඒතකොට 125ක් කියන්නේ 4න් එකක් කියන අදහස තියෙන. ඒ අදහස තියෙනවා නිකම්ම හදාගත්තා. ඒතකොට මේක හදද්දි මෙහෙම 25 ඒවා උඩ 1යි මෙතන 25 ඒවා 4යි. 4 වරක් 1යි 4 වරක් 6යි 6 වරක් 1 6යි. මුළු ළමයි සිසුන් ගාන 6යි. 6 දෙනෙක් පාස් වෙයි කියලා හිතන් ඉන්නේ 24න්. 6 දෙනෙක් පාස් වෙයි කියලා හිතන් ඉන්නේ. නැත්තම් 150 කිව්වොත් 24න් 150 කියන්නේ 12ක්. හරියටම භාගයක්. 125 කියන්නේ 4න් එක. වෙන ගානක් තිබුණේ 107 වගේ ගානක් තිබ්බොත් මේ බෙදලා හදලා ගන්න ඕනේ 107 වගේ ගානක් තිබ්බොත් එහෙම 100න් බෙදලා එන උත්තරය ආයෙ 7න් වැඩි කරලා ගන්න ඕනේ. කාර සාමාන්‍ය දේවල් ටික 150 125 175 ඒවා මතක තියාගන්න හොඳට. හරි ඒක හරි.
7 වෙනි ගාන අන්තිම ප්‍රශ්නේ පියුමිගේ සමීකරණ ගාන පියුමිගේ පියාගේ වයස ඇයගේ වයස මෙන් සිව් ගුණයක් පියාගේ වයස පියුමිගේ වයස වගේ සිව් ගුණයක් තවත් වසර 8කට පසු ඇයගේ පියාගේ වයස ඇයගේ වයස මෙන් තෙගුණයක් කියලා කියන්නේ පියුමිගේ දැන් වයස t නම් පියුමිගේ පියාගේ දැන් වයස t ඇසෙන් ලියන්නේ කියන්නේ. එතකොට 7 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ මෙහෙමයි. මෙතන අපි දාමු පියුමි. මෙයා පියුමි මේ ඉන්නේ පියුමි මේ ඉන්නේ පියා හරිද පියුමිගේ පියා රයිට් ඔහොමයි ගානේ තියෙන්නේ. එතකොට මේ කියන්නේ මොකද්ද බලමු පියුමිගේ දැන් වයස t මෙයාගේ වයස අවුරුදු t හරිද පියුමිගේ පියාගේ දැන් වයස t ඇතුළේ. එතකොට පියුමිගේ පියාගේ වයස ඇයගේ වයස මෙන් සිව් ගුණයක්ලු මෙයාගේ වගේ සිව් ගුණයක්. එහෙනම් t නම් t 4ෙන් වැඩි කරන්න. t 4ෙන් වැඩි කරාම ලියන්නේ අපි 4 වැඩි කිරීම t හැම ලියන්නේ නිකම්ම 4යි t කියලා. එයාගේ 4 ගුණය 4යි t. එහෙනම් පියුමි t වයසක් නම් පියා 4යි t වයසක්. එතකොට ඒක හදන හැටියක් ලොකුවට ලියන්නේ නැහැ. උත්තරේ දාමු. පියුමිගේ පියාගේ දැන් වයස දැන් රෝම ඉලක්කම් 1 පියාගේ දැන් වයස සමාන අවුරුදු නේද දාලා තියෙන්නේ. දැන් වයස අවුරුදු තින. ඔව් අවුරුදු කියලා ඒකක දාන්න අමතක කරන්න එපා. අවුරුදු 4යි t කියලා ලියන්න. අවුරුදු 4යි t පියාගේ දැන් වයස. තව වසර 8කට පසු ඔවුන් දෙදෙනාගේ වයස t ඇසුරින් වෙන වෙනම ලියන්න. අවුරුදු 8කට පස්සේ. අවුරුදු 8කට පස්සේ. හරි. මට මේක ඉඩ තියන්න බැරුණා. ඉන්න. දැන් පියුමිගේ දැන් වයස තිබ්බේ t. මෙයාගේ දැන් වයස තියෙන්නේ t. පියා එහෙනම් ඒ වගේ 4 ගුණයක් නම් 4යි t. හරිද? අවුරුදු 8කට පස්සේ කියලා කියන්නේ මේ වයසට මේ දැන් හිතන්නකො මෙයාගේ වයස 10යි කියලා 8කට පස්සේ අවුරුදු 18ක් වෙනවනේ. 10 නම් දැන් 10 නම් තව 8කට පස්සේ 18යි 18ක් වෙනවා. එහෙනම් අවුරුදු 8කට පස්සේ හොයන්න 8ක් එකතු කරන්න ඕනේ. දැන් මේ අවුරුදුනේ. එහෙමම අවුරුදු 8ක් එකතු කරන්න ඕනේ. දැන් අවුරුදු 8කට පස්සේ මෙයාගේ වයස t ධන 8ක් වෙනවා. මෙයාගේ වයස 4යි t ධන 8ක් වෙනවා. ඔන්න උත්තර දෙක. එතකොට මෙයා t තිබ්බ එක්කෙනා අවුරුදු 8කට පස්සේ 8ක් එකතු වෙන නිසා t ධන 8. 4යි t තිබ්බ එක්කෙනා 8කට පස්සේ 4යි t ධන 8 වෙනවා. ඔන්න ඔහොමයි වෙන්නේ අවුරුදු 8කට පස්සේ වසර 8කට පසු පියුමිගේ වයස. අපි ඒක ලියමු මෙහෙම. මිලකම් 2 වසර 8කට පසු 8කට පසු කියලා ලියන්න. වසර 8කට පසු කියලා කමාවක් දාලා පියුමිගේ වයස. පියුමිගේ වයස දැන් වයස 8යි නම් අවුරුදු දාමු. අවුරුදු දැන් 8යි නම් සෝරි දැන් t නේ. දැන් t නම් 8කට පස්සේ t ධන 8. පියාගේ වයස. පියාගේ වයස. එතකොට පියාට දැන් තියෙන්නේ අවුරුදු 4යි t නම් 8කට පස්සේ 4යි t ධන 8. ඔන්න ඔය උත්තර දෙක තියෙනවා නම් හරි. ටීඑස් වෙන වෙනම ලිව්වා. තව වසර 8කට පසු කියන්නේ ඔය දැන් කියප එකමයි. නැත්නම් එතන තව 8ක් නෙමෙයි නේද? 8කට පසු ඔවුන් දෙදෙනාගේ වයස් අනුව t අඩංගු සමීකරණයක් 8කට පස්සේ සම්බන්ධයක් කිව්වා. 8කට පසු ඇයගේ පියාගේ වයස ඇයගේ වයස මෙන් තෙගුණයක් කියලා කිව්වා. එතකොට සමීකරණයක් ගොඩනගන්න පුළුවන් 8කට පසු මෙන්න මෙහෙම. ලියන්න වසර 8කට පසු මේ දෙන්නගේ වයස් අතර සම්බන්ධය ලියන්න මොකද්ද තිබ්බේ? පියාගේ වයස ඇයගේ වයස මෙන් තෙගුණයක කියලා තියෙනවා. එහෙනම් මෙතන ලියන්න පියාගේ වයස අසල ලියන්න බලන්න. පියාගේ වයස සමානයි පියුමිගේ වයස වැඩි කිරීම 3. පියාගේ වයස පියුමිගේ වයස 3ෙන් වැඩි කරාම එනවා. වසර 8කට පස්සේනේ. වසර 8කට පස්සේ පියාගේ වයස කියන්නේ 4යි t ධන 8 සමානයි පියුමිගේ වයස වැඩි කිරීම 3. වසර 8කට පස්සේ පියුමිගේ වයස අපි හොයාගත්තා t ධන 8 කියලා. ඒක වැඩි කරන්න ඕනේ 3ෙන්. ප්‍රකාශනයන් නිසා වරහන් දාන්න.
හරිද? ඒක එතකොට හරියටම ලිව්වොත් එන්නේ මෙහෙමයි. 4යි t ධන 8 සමානයි 3 ගුණයක් t ධන 8 කියලා. හරි. 4යි t ධන 8 සමානයි 3 ගුණයක් t ධන 8. මෙයා පියුමිගේ වයස t ධන 8යි අවුරුදු 8කට පස්සේ. ඒ වගේ 3 ගුණයක් සමාන වෙනවා පියාගේ වයසට. හරි. එම සමීකරණ විසඳ ඔවුන්ගේ දැන් වයස වෙන වෙනම දැන් වයස කියන්නේ t කියාගේ වෙන වෙනම හොයන්න ඕනේ. හරි. ඒකතර සමීකරණ විසඳන්න නම් දැන් මෙතන පොඩ්ඩක් 9 වසර පැත්තට බර වෙනවා. මේ මොකද අඤ්ඤාතිය දෙපැත්තෙම තියෙන නිසා මම හදලා පෙන්නන්නම්. 4යි t ධන 8 සමානයි 3 වතාවක් t ධන 8 කියපුවාම ඉස්සලා මේ පැත්තේ වරහන සුළු කරලා ඉන්න. මේ පැත්තේ වරහන සුළු කරලා ඉන්න. එතකොට 4යි t ධන 8 සමානයි 3 t ගෙන් වැඩි වුණාම 3යි t ධන 3 වරක් 8 24යි කියලා එනවා. හරි දැන් ඔන්න 9 වසරට යනවා මේක දැන් චුට්ටක්. 9 වසරට යනවා. අඤ්ඤාතිය දෙපැත්තෙම තියදී හෝමාරුවක් දාගන්න ඕනේ. මම මෙහෙම කියන්න. දෙපැත්තෙම ඉස්සෙල්ලා 8 අඩු කරමු අපි. මේ පැත්තට ඍණ 8 දානවා. මේ පැත්තට ඍණ 8. ඒතකොට ධන 8ට ඍණ 8 කැපිලා යනවා. එතකොට එනවා 4යි t සමානයි 3යි t එක මෙන්න මේ දෙක සුළු වුණාම 24න් 8ක් ගියාම 16 ධන 16 කියලා එනවා. මේ පැත්තෙන් 3යි t අඩු කරන්න ඕනේ. ඒ නිසා මම මෙහෙම ලියනවා. මේ පැත්තටත් ඍණ 3යි t මේ පැත්තටත් ඍණ 3යි t ධන 3යි t ට ඍණ 3යි t කැපිලා ගිහිල්ලා මෙන්න මෙතනින් උත්තරයක් එනවා t ට. හරිද? 4යි t ගෙන් 3යි t ගියාම t සමානයි 16යි කියලා එනවා. එහෙනම් පියුමිගේ දැන් වයස t ගත්තේ පියුමිගේ දැන් වයස 16යි. එහෙනම් ලියන්න යටින් උත්තරය අරගෙන නිකන් ඉන්න එපා. ඒක පැහැදිලිව ලියන්න. මොකද්ද මේ ආවේ t සමානයි කියලා ලියලා ඉවරනට වැඩි ඉවර නැහැ. හරිද? ලියන්නේ. එම නිසා පියුමිගේ දැන් වයස සමානයි අවුරුදු එකක දාන්නත් අමතක කරනවා. අවුරුදු 16යි. එහෙනම් ලියන්න පියාගේ දැන් වයස කියන්නේ අපිට ආවේ 4යි t. ඒ කියන්නේ 4 ගුණයක් පියුමිගේ වයස වගේ. එහෙනම් ලියන්න අවුරුදු 16ව 4ක් 64යි. පියාගේ වයස 64යි. right. අපි අර කියපු සම්බන්ධය හරිද කියලා බලමු. තවත් අවුරුදු 8කට පස්සේ මොකද වෙන්නේ බලමු. අවුරුදු 8කට පස්සේ මෙයාගේ වයස 24ක් වෙනවා. මෙයාගේ වයස 8කට පස්සේ 72ක් වෙනවා. එතකොට බලන්න 72 කියන්නේ 24 3 ගුණය තමයි අන්න බලන්න. දැන් 4 ගුණයක් වුණාට අවුරුදු 8කට පස්සේ වයස 3 ගුණයක් වෙනවා. right. ඒ සම්බන්ධය හරි එහෙම සමීකරණේ උත්තර ආවට පස්සේ ආදේශ කර බලන්න නැවත ගැලපෙනවද කියලා මුලින් කියන කතන්දර වලට. right. ඒකටත් ලකුණු 11න් කීයද කියලා දාගන්න. අන්තිමේකට ලකුණු 4ක් තිබ්බා. ඒ ලකුණු 4 දාගන්න පුළුවන් විසඳනවට 2යි 3යි විසඳනවට 2යි මේකට 1යි මේකට 1යි 4යි. right. ඒ වගේ ගැලපෙන විදිහට ලකුණු දාගෙන 11න් කීයද කියලා දාගන්න. අන්තිමටම ඔයාලා අනිවාර්ය ප්‍රශ්නෙට ලකුණු 16න් ගානයි. ඉතුරු වලින් කැමති 4කට 11න් කීයද කියලා එකතු කරලා ලකුණු 60න් කීයද කියලා මෙන්න මේ දෙක පත්‍රයට උඩින් දාගන්න. 60න් කීයද කියලා ලියන්න. ඊට පස්සේ දැන් අපි බලමු මේ එක පත්‍රේ කොහොමද තියෙන්නේ කියලා. ඊටාම කෙටියෙන් මම ඉක්මනට කියන්නම්. ලකුණු දෙක ගාන එකකට හම්බ වෙනවා. එක පත්‍රේ පළවෙනි ප්‍රශ්නේ. රූපයේ ඇති තොරතුරු අනුව x කියා හොයන්න කියපුවාම එතන තියෙන්නේ මොකද්ද මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක් x ධන 70 ධන 65 ඔක්කොම 180යි. ඒ කියන්නේ මේ දෙක එකතු කරාම x ධන 135 සමානයි 180යි. එහෙනම් x සමානයි 180න් 135ක් අඩු කරන්න 45යි අංශක 45 බලන්න 45යි 65යි 110 70 180 හරි අංශක 45යි ලකුණු දෙකක්. බ්‍රහ්මක සම්මිතික නොවන රූපයටින් ඉරක් අඳින මේවට බ්‍රහ්මක සම්මිතියක් තියෙනවා. මෙන්න මේ ත්‍රිපිටකයට බ්‍රහ්මක සම්මිතියක් නැහැ. හරිද? සම්පූර්ණ වටයක් කරකෙදී ආයේ මේ පිටුම පේන්නේ මේ පිටුම විතරයි මේ පිටුම පේන්නේ. 10 වැඩි කිරීම දෙකෙන් එක කියපුවාම මෙතන ඕනනම් 10 යට මුකුත් නැති නිසා 1 කියලා හිතන්න පුළුවන්. දෙකෙන් එකේ යට 2යි දෙවරක් 1යි දෙවරක් 5යි 5 යට 1 කියන්නේ උත්තරේ 5යි නැත්නම් සරලවම 10න් දෙකෙන් එකක් කියන්නේ භාගයක් 10යි දෙකට බෙදපුවම 5යි කියලා උත්තරය ලියලා තිබ්බත් හරි ඒකට
හරි භාග දෙකට 10 කැපෙනවා. මෙතනම කැපුවත් කමන්නේ. දෙවරක් 1යි, දෙවරක් 5යි, පස්වරක් 1 5යි උත්තරේ. පාද දී ඇති කෝණ සමූහ අතරින් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ලෙස සැලකිය කෝණ සමූහය තෝරන්න ඉගෙන නම් එකතුව 360ක් වෙන එක හොයන්න ඕනේ. එකතුව 360ක් මෙතන 50යි, 80යි, 130යි, 60යි, 190යි, 290යි මෙතන ඉන්නේ නැහැ. ඊට පස්සේ මෙතන 120 40යි, 160යි, ඊට පස්සේ එහා පැත්තේ 200ක් තියෙනවා 360ක් යනවා මෙන්න මෙතන. මෙන්න මේකේ 360ක් එනවා. එහා පැත්ත බලන්න මෙතන 5යි 5යි 10යි මෙතන 180යි මේ දෙක එකතුව 22යි එතන 180 එතන හරියන්නේ නැහැ ඒක කොහොමද එකයිනේ උත්තර තියෙන්නේ මෙතන 100යි 110යි මෙතන 180 මේක හරියන්නේ නැහැ මේ දෙන්න 180යි මෙතන 190ක් එනවනේ 180 දෙකක් එන්න 360ට එකතු 360ක් වෙන චතුරස්‍රයක නිසා මෙන්න මේක තමයි චතුරස්‍රයක කෝණ වෙන්න පුළුවන් හිස් කොටුවට ගැලපෙන අගය දාන්න 294 නම් කීයද කියලා දැන් මෙන්න මේ අනුපාතය කීයෙන් වැඩි වෙලා කොහොමද දන්නේ මේ අනුපාතයට වෙච්ච දේම තමයි වෙන්න ඕනේ 7න වැඩි වෙලානේ එක්ක වැඩි වෙලා එක්ක බෙදලා විතරයි එකතු වෙලා අඩු වෙලා එන්නෙම නැහැ. එක්ක වැඩි වෙලා එක්ක බෙදලා විතරයි. 5න් වැඩි වුණාම 35. එහෙනම් මේකත් 5න් වැඩි ගන්න 12 වරක් 5. මෙතන 60යි. උත්තරේ 60යි. වෙනම 60 ලියන්න ඕනේ. මේක ඇතුලේ 60 තිබ්බනම් ඇති. විසඳන්න කියලා තියෙන 3x ධන 5 11යි. එහෙනම් ඔයාලට පුළුවන් 3x ධන 5 ළඟට ඍණ 5 දාලා 11 ළඟටත් ऋण 5 දාන්න. ධන 5යි ඍණ 5යි කැපිලා යනවා. එහා පැත්තේ උත්තරේ එනවා 3x සමානයි 11න් 5ක් ගියාට පස්සේ 6යි කියලා. දෙපැත්තම 3න් බෙදපුවම 3 කැපිලා යනවා. x සමානයි 2යි කියලා උත්තරයක් එනවා. ඉස්සරහට ලියාගෙන යනවා යටට ඉඳ නැති නිසා. ඇපල් ගෙඩි 20ක් එක් අයෙකුට ඇපල් ගෙඩියකින් 4න් 1 බැගින් සිසුන් පිරිසකට බෙදා දෙනු ලබයි නම් සිසුන් කී දෙනෙකුට ඇපල් බෙදිය හැකිද? එක්කෙනෙක්ට 4න් 1 ගානේ ගෙඩි 20ක් තියෙනවා. එතකොට සිසුන් කීයකට බෙදන්න පුළුවන්ද කියලා නෑනේ. එතකොට එක ගෙඩියකින් සිසුන් 4 දෙනෙක්ට දෙන්න පුළුවන්. හරිද? ඇපල් ගෙඩියකින් 4න් 1ක් සිසුන් එතකොට එක් අයෙකුට ඇපල් ගෙඩියකින් 4න් 1ක් දෙනවා කියන්නේ එක ඇපල් ගෙඩියකින් සිසුන් 4කට දෙන්න පුළුවන්. ඒ වගේ ඇපල් ගෙඩි 20ක් තියෙනවා නම් සිසුන් 80කට බෙදන්න පුළුවන්. හරිද? ඊට පස්සේ 75 අනුපාතය ලෙස ලියා ඒ සරලම ආකාරයෙන් ලියා දක්වන්න 75 අනුපාතයක් විදිහට ලියන්නේ. දැන් 75 කියන්නේ මේක භාග ගාණක්. ඒ කියන්නේ 100න් 75ක් කියන එක. මෙහෙම කරන්න පුළුවන් 25 ඒවා 3යි 75ට මෙතන 25 ඒවා 4යි 100න් 75 කියන්නේ 4න් 3ක් අනුපාතයට හරද උඩ පදයේ ඉස්සෙල්ලා යට පදයේ ඊට පස්සේ 4න් 3 නම් 394 කියලා ලියන්නයි තියෙන්නේ. උඩ එක්කෙනා මුලින් යට එක්කෙනා අන්තිමට. සුළු කරන්න තියෙනවා 10 බෙදන්න ඕනේ 0.01 එකෙන්. එහෙනම් මෙහෙම ලියමු 10 බෙදීම 0.01 උඩයි යටයි වැඩි කරන්න 100න්. උඩයි යටයි වැඩි කරන්න 100න්. එතකොට එනවා උත්තරේ මෙහෙම. 100න් වැඩි කරද්දී දශම දිත මෙතනට යනවා. මේකේ අගට බිංදු දෙකක් වැටෙනවා. දශම දිත වමාව අගට බිංදු දෙකක් වෙනවා. උඩ 100න් වැඩි කරාම උඩ 100න් වැඩි කරාම 1000යි කියලා එනවා. යට 100න් වැඩි කරාම 1යි කියලා එනවා. එහෙනම් උත්තරේ 1000යි. උත්තරේ 1000යි. හරිද? එතකොට ඊළඟ එක 10 ඍජු කෝණාශ්‍රයක දිග පළලමෙන් දෙගුණයක් වන අතර පරිමිතිය 24යි. එම ඍජු කෝණාශ්‍රය පළල පැත්තක දිග ලෙස ඇති සමචතුරස්‍රයක පරිමිතිය හොයන්න කියලා කියනවා. දිග පළලමෙන් දෙගුණයක් නම් හරිද? එතකොට මෙහෙමයි එන්නේ. මෙහෙම ඍජු කෝණ කටු වැඩ කොලේ ඇඳගත්තොත් එහෙම පළල x නම් දිග 2x. පළල x දිග 2x එහෙම. දිග පළලමෙන් දෙගුණයක්. x නම් 2x ගානේ තියෙන. එතකොට 2x 2x x 1x 1 2 3 4 5 6. එතකොට වටේම පරිමිතිය. එතකොට 6x වටේම පරිමිතිය. පළල එකවයි 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6x සමානයි 24 කියනවා. දෙපැත්තම 6ට බෙදද්දී 6ට 6 කැපිලා ගිහිල්ලා x සමානයි 24ට 6 වරක් 4යි සෙන්ටිමීටර කියලා. එහෙනම් මේකේ පළල 4යි 4යි 8යි 8යි බලන්න 8යි 8යි 16යි 4යි 4යි 24 එනවා. හරි පළල 8යි දිග 8. පළල 4යි දිග 8යි. එතකොට පළල පැත්තක දිග ලෙස ඇති සමචතුරස්‍රයක පරිමිතිය. පළල පැත්තක දිග. එතකොට වෙන සමචතුරස්‍රයක් තියෙනවලු. මේකේ පළල ඒකේ පැත්තක දිග. මේකේ x අන්න මේකේ පළල මේකේ පැත්තක දිග. ඒ කියන්නේ x කියන්නේ 4යි. එතකොට මේ සමචතුරස්‍රයේ වටේට 4 ගානනේ තියෙන්නේ. 4 4 4 4. එහෙම නිසා ලියන්න පුළුවන්.
චතුරස්‍රයේ පැත්තක දිග කීයද එන්නේ? පැත්තක දිග පරිමිතිය. සමචතුරස්‍රයේ පරිමිතිය එන්නේ 4 ධන 4 ධන 4 ධන 4 සමානයි 16යි සෙන්ටිමීටර් සමානයි 16යි සෙන්ටිමීටර්. හරි. ආය පාරක් වීඩියෝ පස්සට අරන් බලන්න තේරුන්නේ නැත්නම්. ඊට පස්සේ පහත දී ඇති එකෙන් පටන් ගන්නා සංඛ්‍යා රටාවේ අනුයාත පද එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යා පද ලෙස වූ සංඛ්‍යා රටාවේ 12 වෙනි පදේ. හරි. දැන් මෙතන තියෙනවා 1 3 6 10 කියලා ඔහොම තියෙනවා. මේ කියන්නේ මේ සංඛ්‍යා රටාවේ අනුයාත පද එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යා රට. දැන් අනුයාත පද කියන්නේ මෙන්න මේ දෙන්න එකතු කරාම 4යි. ඊළඟ පද 1යි 3යි එකතු කරාම 4යි. ඊළඟ අනුයාත පද දෙක 3යි 6යි එකතු කරාම 9යි. ඊළඟ අනුයාත පද දෙක 6යි 10යි එකතු කරාම 16යි. ඔන්න ඔහොම යනවා. හරිද? එකෙන් පටන් ගන්නා සංඛ්‍යා රටාවේ පහත දී දෙකෙන් සංඛ්‍යා රටාවේ අනුයාත පද එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යා. දැන් මේකේ එක ගන්න වෙනවා ඉස්සරහට. ඒක කියලා නැහැ. එක ගන්න වෙනවා. එතකොට ඊළඟ සංඛ්‍යා රටාවේ ඉන්නේ මුලින්ට 1. 1යි 3යි එකතු කරාම 4. 3යි 6යි එකතු කරාම 9. 6යි 16. එතකොට මේ ලියවෙන්නේ සමචතුරාර්ය සංඛ්‍යා රටාව. එතකොට ඒකේ 12 වෙනි පදේ. එතකොට ලියන්න ඕනේ. එම නිසා 12 වෙන පදය 12 වෙන පදේ කියන්නේ දැන් සමචතුර සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ 1 වරක් 1 1යි දෙවෙනි පදේ 2 වරක් 2 4යි තුන්වෙනි පදේ 3 වරක් 3 9යි හතරවෙනි පදේ 4 වරක් 4 16යි 12 වෙනි පදේ කියන්නේ 12 වරක් 12 12 වර්ගය 12 වරක් 12 144යි ඔන්න ඔහමයි එන්නේ. රයිට්. x සමානයි ඍණ 3 විට ඍණ 3 ආදේශ කළ මේක යගේ හොයන්න තියෙනවා. එතකොට දෙවතාවක් x ඝණය ඍණ 8 වරහන් ඇතුලේ ආදේශ කරමු. එතකොට මේකට එන්නේ දෙවතාවක් වරහන් ඇතුලේට දැම්මේ කීයද? ඍණ 3. ඍණ 3ේ ඝණය. ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලයක් නම් ඍණ උත්තරයක් එන්නේ 3ේ 3 වෙනි බලය කියන්නේ 27යි ඍණ 8යි. එතකොට තේරෙනවද කියපේක? ඍණ 3ේ 3 වෙනි බලය. ඍණ සංඛ්‍යාවක බලයක් හොයද්දී ඍණ සංඛ්‍යාවක බලයක් හොය ඍණ සංඛ්‍යාවක බලයක් හොයද්දී දර්ශකයේ ඉරට්ට නම් උත්තරේ දාන දර්ශකයේ ඔත්තේ නම් උත්තරේ ඍණ. ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලයක් නිසා ඍණ උත්තරය 3ේ 3 වෙනි බලය 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. එහෙනම් ඍණ 27යි. 2යි x 3 වෙනි බලය x 3 වෙනි බලයට එන්නේ 27. 2 වැඩි කිරීම ඍණ 27. ධනයි ඍණයි වැඩි කරද්දී ඍණ 2 27න් වැඩි කරද්දී 54යි. ඍණ 54යි. ඍණ 54යි ඍණ 8යි. හරිද? දැන් මෙතන වරහන් ඉවත් කරද්දී එළියක ඇතුළේකයි ಗುಣ කරනවානේ ಗುಣ කිරීමේ නීතිය. ධනයි ඍණයි නොගැලපෙන නිසා ර්ණ දෙවරක් 27 54යි. ඊට පස්සේ ඍණ 8ත්. ඍණ 54 ඍණ 8යි කියන එකතු කරද්දී ඍණ විතර නෑ එකතු කරලා උත්තරේ ඍණමයි දාන්න ඕනේ. ඍණ 54යි 8යි කියලා කියන්නේ 62යි. ඍණ 62යි උත්තරේ. ඍණ 62යි උත්තරේ. හරි. 13 ඒ සමාන 2 4 6 8 නම් හිස්තැනට ගැලපෙන සංකේතය ලියා දක්වන්න. මේ අවයවයක් වේද නොවේද කියලා අහන්නේ. 6 ඒගේ අවයවයක් තියෙනවද? ඔව්. ඒගේ අවයවයක් එහෙනම් අවයවයක් වෙයි කියන්නේ අපි ඉගෙන ගත්ත සංකේතය දාන්න ඕනම C අකුර වගේ ලියලා මැද්දෙන් ඉරක් ගහන්න. E අකුර වගේ කොටුවට ලියන්න එපා. අවයවයක් වේ. 5 මේකේ නෑ. 5 අවයවයක් නොවේ. එහෙනම් අවයවයක් නොවේ කියන්නේ ඔන්නෝම සංකේතය දාන්න. ඊට පස්සේ 676 දෙකේ වර්ගයේ වැඩි කිරීම 13 වර්ගය නම් 676 වර්ගමූලය කියනවා. එතකොට හරි ලේසි මේක දීලා තියෙන නිසා 676 වර්ගමූලය කියලා කියන්නේ 676 වෙනුවට 2 වැඩි කිරීම 13 වර්ගය දෙකේ වර්ගයේ වැඩි කිරීම 13 වර්ගය බල දෙකක බලයන් වල ගුණිතයක්. හරිද? බල දෙකක ගුණිතයක්. ඒක ගුණිතයක බලයක් විදිහට ලියන්න පුළුවන්. 2 වැඩි කිරීම 13 බලය. ඒතර වර්ගයට වර්ගමූල කැපිලා ගියාම 2 වැඩි කිරීම 13 වර්ගමූල පාඩම මතක් කරගන්න පළවෙනි වාරේ තිබ්බ 26යි උත්තරේ. 26යි උත්තරේ. හරිද? බලයන් දෙවෙනි බලයන් විදිහට ඔක්කොම ලියලා තනි බලයක් විදිහට ලියලා ගුණිතයක බලයක් විදිහට ලියලා වර්ගයට වර්ගමූලේ කපන්නයි තියෙන්නේ. ඇතුළේ එන ඉලක්කම් සුළු කරාම ගුණ කරාම තමයි උත්තරේට එන්නේ. වෙන උදාහරණ කියන්නද වෙලාවක් නැහැ. 12යි ax ඍණ 8යි සාධක කළ ගුණිතයක් විදිහට කියපුවාම මෙහෙමයි. මේ ඔක්කොම පද බෙදන්න පුළුවන් 4න් නිසා 4 ඉවතට ගන්න. x තියෙන නිසා x ඉවතට ගන්න. වරහණක් ඇතුළේ ඉතුරු ටික ලියන්න. 12 4ට බෙදුනහම 3යි. ax කින් x ගියාම a විතරයි. ඍණ 4 8 4ට බෙදුනහම 2යි. x ගියාම වෙන මොකුත් නැහැ. ඔන්න ඔච්චරයි උත්තරේ. මේක හරිද බලන්න මෙහෙම. වැඩි කරන්න. 4 වරක් 3 12යි. හරි. x වැඩි කිරීම ax 12යි ax. ඊට පස්සේ මේක මේකෙන් වැඩි කරන්න. ධනයි ඍණයි ඍණ 4 වරක් 2 8යි x. රයිට්. කොහොම ඉන්නේ? 16 රූපයේ ඇති තොරතුරු අනුව x කියාගේ හොයන්න. මෙතන තියෙන්නේ මේ ත්‍රිකෝණයක බාහිර කෝණ ලකුණු කරලා. හැබැයි මේක බාහිර කෝණයක නෙමෙයි x තියෙන්නේ.
මේ බාහිර කෝණය ගත්තොත් මෙන්න මේක තමයි බාහිර කෝණය වෙන්නේ. හොඳට බලන්න මේ දික් කරපු රේඛා දෙකක් අතර තියෙන කෝණයක් බාහිර කෝණයක් නෙමෙයි. බාහිර කෝණයක් කියන්නේ දික් කරපු රේඛාවකුයි පාදයකුයි අතර තියෙන. මෙන්න මේක තමයි බාහිර කෝණය. බාහිර කෝණ වල එකතුව 360ක් වෙන්න ඕනේ. දැනට තියෙනවා 110කුයි 100කුයි. ඒ කියන්නේ 210ක කෝණ තියෙනවා. දැනට තියෙනවා. ඒතකොට 360 මේවා එකතු කරලා එතකොටම 210යි. 360න් 210 අඩු කරාම එනවා 0.5යි 1යි 150යි. මෙන්න මෙතනට 150 එන්නේ. ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව 360යි. බලන්න 110යි 150යි 100යි එකතු කරලා බලන්න 360ක් එනවා. එහෙනම් එතනට 360යි. හැබැයි x ගාගේ කියන්නේ ඒක නෙමෙයි. x සමානයි. මෙන්න මේක සම්පූර්ණ එකතුව 180ක් එකතුව 180ක් නිසා 180 150 අඩු කරාම x ගාගේ එන්නේ තනි සරල රේඛාවක් මත තියෙන නිසා. හරිද? එතකොට 180න් අර ආපු 150 අඩු කරාම x සමානයි අංශක 30යි කියලා උත්තරේ එන්නේ. x සමාන අංශක 30යි. 17 පෑනක මිල පැන්සලක මිලට වඩා රුපියල් 16කින් වැඩි. පැන්සලක මිල x නම් පෑන් දෙකක මිල x ඇසුරෙන් ලියා දක්වන්න කියනවා. එතකොට පැන්සලක මිල x නම් පෑන් දෙකක මිලනේ. පෑනක මිල පැන්සලක මිලට 16කින් වැඩි. පැන්සලක මිල x නම් ඊට වඩා 16ක් වැඩිනේ පෑනක්. එහෙනම් x ධන 16යි. පැන්සලක් x නම් පෑනක් x ධන 16යි. පෑන් දෙකක මිල නිසා මේ ප්‍රකාශනය දෙකෙන් වැඩි කරන්න ඕනේ. වරහණක් දාලා ඉස්සරහින් දෙක දාන්න. වැඩි කිරීම අවශ්‍ය නැහැ. එක පෑනක් x ධන 16යි. පැන්සලකට වඩා 16ක් වැඩි නිසා පෑන් දෙකක් නිසා දෙගුණයක් x ධන 16. පොඩ්ඩක් ඈඩ් කරලා රුපියල් කියලාම දාන්න ඕන. රයිට්. x ඇසුරෙන් ලියා දැක්වුවා. හරි. හිස්තැන් සම්පූර්ණ කරන්න 2080යි කිලෝග්‍රෑම් කියන්නේ ටොන් දෙකක්. ටොන් 2යි කිලෝ 80ක්. ඒකට හරි. ඊට පස්සේ ටොන් වලින් විතරයි ලියනවා අපිට මෙහෙම ලියන්න ඉඩ නැති නිසා මම ඉස්සරෙන් දානවා 2.08 ටොන් කියලා ලියන්න පුළුවන්. ඒකට අර අග බිඳුව ඕනේ නැහැ. ඕනනම් 2.08 ටොන් කියලා ලිය තිබ්බත් හරි. 1000න් බෙදලා මෙන්න මෙතනට දශම තිත දාලා ටොන් වලින් ලියන්න පුළුවන්. ඊට පස්සේ චතුරාශ්‍රයක බාහිර කෝණවල විශාලත්ව පිළිවෙලින් x 100යි 105යි 80යි නම් x කියාගේ චතුරාශ්‍රයක බාහිර කෝණවල එකතුවත් 360යි. එහෙනම් දැනට තියෙනවා 100යි 105යි 80යි කියලා එකතු කරාම 5යි 8යි 2යි 285ක් එනවා. එහෙනම් x කියාගේ එන්නේ 360න් අඩු කරන්න 285ක්. 10න් 5ක් 5යි 10න් 5ක් 5යි මෙතන 7න් 8ක් අඩු කරාට පස්සේ 17න් sorry මෙතන තියෙන්නේ එහා පැත්තට දුන්නා 5නේ 15න් 8ක් 15න් 8ක් අඩු කරාට පස්සේ 7යි මෙතන දෙකෙන් දෙකක් බිඳුව අංශක 75යි නේ දෙන්නේ බලන්න අංශක 75යි නේ දෙන්නේ බලන්න 285යි 360 වෙන්න 11යි තව 60කුයි 60යි 70යි 75යි හරි එකතු කරලා බලන්න මේ 75 මෙතන දාම 180යි අර 180යි හරි එකතුව 360 වෙන්න x ට කීයක් දෙන්නේ කියලායි අපි බැලුවේ a අනු b 2 අනු 5යි b අනු c 10 අනු 3යි කියලා තියෙන්නේ ඊට මම මේක මකනවා හරි එතකොට 10 අනු 3යි abc හොයන්න කියලා තියෙනවා රයිට් එතකොට abc මෙහෙම ලියමු a අනු b වෙනම දීලා තියෙනවා a අනු b 2 අනු 5යි ඊට පස්සේ b අනු c 10 අනු 3යි අහන්නේ a අනු b අනු c කීයද කියලා පොදු එක b දෙකේම තියෙන එක b එහෙනම් එයාට පොදු වගයක් හදාන්න මෙන්න මේක පොදු වගයකට ගන්න මේකේ 5 තියෙන්නේ මේක 10 මේක 10 කරගන්න පුළුවන් දෙකෙන් වැඩි කරලා සරලවම මේකේ දෙපැත්තම වැඩි කරන්න දෙකෙන් එතකොට දෙවරක් දෙක 4යි පස්වරක් දෙක 10 අන්න 10 b 10ක් වෙනකොට මෙයා 4යි b 10ක් වෙනකොට මෙයා 3යි එක වෙනස් කරන්න ඕනේ නැහැ. එතකොට b 10යි පොදු වගේ b ගේ 10යි b 10ක් වෙනකොට b 5යිනේ මේ දෙක b 10ක් වෙනකොට ඒ 4යි b 10ක් වෙනකොට c 3යි. එතකොට b අනු a අනු b අනු c 10ට 4ට 10ට 3 අතන තියෙන්නේ. c කියලා ලියලානේ 3. ඔන්න උත්තරේ. රයිට්. ඒකට එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ 40න් කීයද කියලා දාගන්න. හදන විදිහ නැතුව කෙටියෙන් උත්තරේ විතර නම් තියෙන්නේ එක ලකුණයි හම්බෙන්නේ. හදන විදිහත් එක්ක හරියට තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. රයිට්. ඒක 40 නුයි අතන 60න් කීයද 100න් ලකුණු 100න් කීයද කියලා මෙන්න මේ පේපර් එකේ උඩම මෙතන පැහැදිලිව ලියන්න
40න් කීයද හම්බුනේ කියලා වෙනම ලියන්න. 60න් කීයද හම්බුනේ කියලා වෙනම ලියන්න. අන්තිමටම 100ට කීයද කියලා ප්‍රතිශත ලකුණ දාලා Aද Bද Cද කියලා දාලා මෙතන දාගෙන එන්න. ඒක මම දාන්නම්. 100න් කීයද කියලා ලකුණු දාගෙන එන්න. හරිද? right ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙනකොට මේ පේපර් එක තියෙන්න ඕනේ අතින්. ලකුණුත් එක්ක දාලා. right